අයිබෝන් පුතේ හැමෝටම ගොඩක් අද බාධක මැදියේ වුණත් අපේ කාන්තා ඇඳුම් උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වූ ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මම පිළිගන්නවා පුතේ. ඉතින් මුලින්ම කියන්න ඕනි තරහ වෙන්න එපා කවුරුත්. හැමෝම ඔයාලගේ මයික්ස් ඔෆ් කරගන්න සහ වීඩියෝ ඔෆ් කරගන්න පුතේ. මොකද නැත්තම් ඔයාලා රෙකෝඩින් බලනකොට ඔයාලට මාව නොපෙනෙන්න ඉඩ තියෙනවා. හරිද? රෙකෝඩින් බලනකොට ඔයාලට යම් අපහැදිලි තැන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මයික්ස් ඔෆ් කරන්න සහ කැමරා එක ඔෆ් කරන්න පුතේ. මොනවම හරි ඔයාලට කතා කරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් මයික් එක ඔන් කරලා කතා කරන්න මම අවස්ථාව දෙනවා. හරිද? හරි. ඔයාලට මාව හොඳට ඇහෙනවද පුතේ? මාව හොඳට ඇහෙනවද? හොඳට ඇහෙනවා. හරි. මාව පේනවනේ නේද? හරි. එහෙනම් පුතේ දැන් අපේ කාන්තා ඇඳුම් ඩිප්ලෝමා පාඨමාලාවේ ඇත්තටම ඔයාලට ඉස්සෙල්ලම කියන්න ඕනි පුතේ මේක විශේෂයෙන්ම සමාජ සත්කාරයක් විදිහට ආරම්භ කරපු දෙයක්. මොකද ලංකාවේ ඔයාලා දැකලා තියෙනවා ගොඩාක් වෙලාවට තාමත්ම මිල අධික පාඨමාලා තමයි ඔයාලා දැකලා ඇත්තේ. නමුත් අපේ මේ කාන්තා ඇඳුම් ඩිප්ලෝමා පාඨමාලාව පුතේ අති විශාල සිලබස් එකක් සහිත ඒ කියන්නේ අති විශාල ඇඳුම් ප්‍රමාණයක් සහිත මිලෙන් ගාස්තු වලින් ඉතාමත්ම අඩු මුදලක් අය කරන දිවයිනේ තියෙන එකම පාඨමාලාව මේ මදුෂා කුමාරි පැෂන් ඇකඩමි ආයතනය මගින් ඔයාලට ගෙනෙන කාන්තා ඇඳුම් ඩිප්ලෝමා පාඨමාලාව. හරිද? ඉතින් පුතේ මේක ඇත්තටම ඔයාලට කියන්න ඕනේ අපි අඩු මුදලක් අය කළාට අතිවිශාල ඇඳුම් ප්‍රමාණයක් ඔයාලට කාන්තා ඇඳුම් මේ පාඨමාලාවට අන්තර්ගත වෙන්නේ සියලුම කාන්තා ඇඳුම් වර්ග මේ පාඨමාලාවට අන්තර්ගත වෙනවා. එතකොට මේ පාඨමාලාවේ ඔයාලට මුළු කාලය පුරාවටම අය කරන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වෙන්නේ රුපියල් 8900ක් විතරයි පුතේ. හරිද? රුපියල් 8900කට ඔයාලට කරන ඉතාමත්ම අති සාර්ථක පාඨමාලාවක් මේක. ඒක නිසා ඔයාලට මේ මුදල වාරික 3කින් ගෙවන්න පුළුවන්. වාරික 3කින් ගෙවන්න පුළුවන්. රුපියල් 3000 වාරික දෙකක් සහ රුපියල් 2900 වාරිකයක් විදිහට මේකේ පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්. එතකොට පුතේ තව දෙයක් තමයි. හරිද? ඇත්තටම මේකෙන් ඔයාලගේ ජීවිතය මේ පාඨමාලා හරහා ඔයාලගේ ජීවිතය ඉතාමත්ම සාර්ථක කරගන්න පුළුවන්. ඔයාලට ගෙදර ඉඳගෙන ඔයාලගේ මහත්තයාගේ වැඩ ටික, එහෙම නැත්නම් ගෙදර සියලු වැඩ කටයුතු ටික, බබාලාගේ වැඩ කටයුතු ටික සියලුම දේවල් කරන ගමන් ඔයාලට මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා මේ අවශ්‍ය දේවල් සියලු මේ කියන්නේ ඔයගලන්ගේ වෘත්තීමය ජීවිතේ සාර්ථක කරගන්න ඔයගලන්ට මහඟු අත්දැකීමක් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පුතේ දැන් ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන්න පුළුවන් අපිට ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙලා මහුම් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක දැන් ඔයාලට ලොකු ගැටලුවක් ඇති වෙලා ඇති. ඔන්ලයින් ක්ලාස් එකකින් මහුම් ඉගෙන ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන් පුතේ. මොකද අපි දැන් අතිවිශාල සිසුවියන් පිරිසක් බිහි කරලා තියෙනවා මේ ඔන්ලයින් පාඨමාලා හරහා. එතකොට ඇත්තටම සාර්ථකයි පුතේ, ගොඩක්ම සාර්ථකයි. මොකද මම මෙහෙම කියන්නේ ඒ කියන්නේ පුතේ දැන් ඔයාලා අපි ඔයාලා දැන් අම්මලානේ දැන් සමහර අය අම්මලා සමහර අය උසස් අධ්‍යාපනය ලබන දරුවෝ. එතකොට ඔයාලා පුතේ දැන් ඔයාලා අපි දැන් හැමෝම හරි කාර්යබහුලයි. එතකොට සමහර වෙලාවට ගොඩ අවස්ථාවලදී අපිට ෆිසිකල් ක්ලාස් එකක් වුණොත් යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට යන්න බැරි වෙනවා. එහෙම යන්න ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වෙන අවස්ථාවකදී ඔයාලට මේ ෆිසිකල් ක්ලාස් එකේ උගන්වන දේවල් මගහැරෙන්න පුළුවන්. මේ පාඩම් ඔයාලට නැවත දැන් නෝට් එකක් විදිහට ලැබුණත් ටීචර් උගන්වන විදිහටම ඔයගලන්ට
හදාරන්න අවස්ථාව ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්. හැබැයි මේ ඔන්ලයින් ක්ලාස් හරහා පුතේ මේ මම අපගේ පාඨමාලා හරහා ඔන්ලයින් ඔයාලා සහභාගී වෙලා ඉගෙන ගන්නකොට ඔයාලට ලයිව් සම්බන්ධ වෙන්න බැරි වුණොත් ක්ලාස් එකට ලයිව් සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයාලට අපි මේ ක්ලාස් එකේ කරන මේ රෙකෝඩින් එක කිසිම එඩිට් කිරීමකින් තොරව දෙනවා. සෑම පාඩමකටම අනිවාර්යෙන් රෙකෝඩින් එකක් දෙනවා. සහ ඒ පාඩමට අදාළව නෝට් එකක් දෙනවා. නෝට් එක පුතේ එතකොට සාමාන්‍යයෙන් මම ඔයාලට එහෙම දෙන්න පුතේ චුට්ටක් මට දශමයක් දෙන්න ලින්ක් එක ඉල්ලනවා. හරිද? එතකොට එතකොට පුතේ දැන් ඔයගලන්ට මම සමහර වෙලාවට PDF දෙනවා සමහර වෙලාවට නෝට් එකක් දෙනවා. හැබැයි මම ගොඩ වෙලාවට ඔයගලන්ට නෝට් එකක් දෙන හේතුව තමයි මම PDF එකක් දුන්නොත් ඔයාලා PDF එක අරගෙන නිකම්ම පොතේ අලව ගන්නවා. හරිද? එහෙම කරනවා අපි ලේසියට. නමුත් පුතේ ඔයගොල්ලෝ මම නෝට් එකක් දුන්නොත් ඒ නෝට් එක ඕගොල්ලෝ බල බලා ඕගොල්ලන්ගේ පොතේ ලියා ගන්නවා. ඔයගොල්ලන්ගේ සටහන් පොතේ ලියා ගන්නවා. එහෙම සටහන් පොතේ ඔයාලා ලියනකොට ඔයාලගේ මතකය අලුත් වීමක් සිද්ධ වෙනවා. දැන් මම මේ ක්ලාස් එකේ උගන්වන දේ ඔයාලා ඕගොල්ලන්ගේ නෝට්බුක් එකේ ලියා ගන්නකොට මම දාන නෝට් එක බලලා එතකොට ඔයාලගේ මතකය නැවත අලුත් වෙනවා. මම මේ ක්ලාස් එකේ කියලා දෙන දේ ඔයාලට නැවත මතක් වෙනවා. අද පුතේ මම ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ. ඒත් පාඨමාලාව අපි ආරම්භ කරන දිනේ කල් දාන්න බෑ කිසිම හේතුවක් නිසා. ඒක නිසා තමයි අද මේ දැඩි වර්ෂාව මැද්දේත් ක්ලාස් එක ස්ටාර්ට් කරේ. හරිද? එතකොට ඔයාලට ඒ විදිහට අපි අපේ ක්ලාස් එක හරහා මේ අපේ පාඩම් කරන සියලු දේවල් වල PDF රෙකෝඩින් මේ ආදී දේවල් සපයනවා. ඊට අමතරව පුතේ ඔයාලට ඕනම අවස්ථාවක මට දුරකථනයෙන් කතා කරලා මේ උගන්වපු දේවල් සම්බන්ධයෙන් හෝ මොනවා හරි දේවල් සම්බන්ධයෙන් ඕන අවස්ථාවක් කතා කරන්න පුළුවන්. සහ මට WhatsApp message දාන්න පුළුවන්. මම ඒවට reply කරනවා. හරිද? ඒතර ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට ඒ ගැන මට කතා කරලා අහන්න පුළුවන්. හරි? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අපේ මේ උගන්වන දේවල් අපි පාඩම් ක්ලාස් එකේ උගන්වන දේවල් පුතේ අපි එකපාරක් බෝඩ් එකේ කියලා දෙනවා. ඊට පස්සේ මෙතන මම කඩදාසියක ඒ පාඩම මෙතන ඔයගලන්ට කැමරා හරහා zoom කරලා පෙන්නලා අපි ඒ පාඩම කරනවා. ඊට පස්සේ තුන්වෙනි වතාවට රෙද්දේ ඇඳලා කපලා මහන විදිහ පෙන්නනවා. එතකොට ඔයාලා මගෙන් අහපු ප්‍රධාන දෙයක් තමයි මූලික දැනීමක් නැහැ. මට මූලික දැනීමක් නැහැ මිස්. මට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. ඒ සතිය දාන්න තියෙන්නේ. ඇත්තටම පුළුවන්. හරිද? ඇත්තටම පුළුවන් පුතේ. ඔයගලන්ට කිසිම මූලික දැනීමක් අවශ්‍ය නැහැ. මුල ඉඳන් ඊටාම සරලව. කියන්නේ පොඩි දරුවෙකුට උනත් අවබෝධ කරගන්න පහසු වෙන ආකාරයට තමයි අපි අපේ පාඨමාලා පෙළගස්සලා තියෙන්නේ. එතකොට මේ විශාල සිලබස් එකක් පුතේ අපි මේක ඩිප්ලෝමාවක් වුණාට අපි මේක කොටස් කරලා තියෙනවා. හරිද? කොටස් කරලා තියෙනවා අපි. එතකොට අපේ ළමා ඇඳුම් පාඨමාලාව සහ පාසල් නිල ඇඳුම් පාඨමාලාව වෙනම යනවා පුතේ. ඒකටත් ඔයාලට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒකට මම අය කරන්නේ සම්පූර්ණ සියලුම ළමා ඇඳුම් සහ පාසල් නිල ඇඳුම්. එතකොට ඒකට අපි අය කරන්නේ සම්පූර්ණ කෝස් ෆී එක රුපියල් 4900යි. හරිද? ඔයාලට පුදුම හිතේ. ඇත්තටම 4900ක් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔයගලගේ යුනිෆෝම්ස් 3ක විතර සල්ලි. ඔයගොල්ලෝ යුනිෆෝම් 3ක් මහනකොට ඔයගොල්ලෝ 4900 හොයාගෙන ඉවරයි. හරිද? ඒක නිසා ඇත්තටම පුතේ මේක සමාජ සත්කාරයක්. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට සාරි ජැකට් පාඨමාලාව අපි සාරි ජැකට් පාඨමාලාව පුතේ සාරි ජැකට් මොස්තර 20කට ආසන්න ප්‍රමාණයක් අපි කරනවා. අත් මොස්තර, කර මොස්තර සහ මේ බෑග් ඩිසයින් මේ සියලු දේවල් එක්ක පුතේ අපි
සාරි ජැකට් මෝස්තර 20කට ආසන්න ප්‍රමාණයක් කරනවා. මේඩ් අප් කැන්ඩියන් එක කරනවා. එතකොට සාරියට අඳින යටසාය. මේ මේඩ් අප් කැන්ඩියන් එක ක්‍රම දෙකකට කරනවා. එතකොට මේ සියලු දේවල් අපි අය කරන්නේ රුපියල් 5900ක් විතර. sorry. දැන් පුතේ අපි 6500කට තමයි කෝස් එක කරන්නේ. චුට්ටක් මිල ඉහළ ගියා. මොකද පුතේ data charges එතකොට දැන් ඕගොල්ලන්ට මේ අපේ කරන්ට් බිල් මේ සියලු දේවල් පුතේ ඉතාමත්ම ඉහළ මට්ටමකනේ තියෙන. ඒක නිසා අපි 6500ක් අය කරනවා ඕගොල්ලන්ට කාන්තායඳුම් සාරි ජැකට් පාඨමාලාව සඳහා. එතකොට අපේ තව කරනවා පුතේ ගවුම් පාඨමාලාවක්. ගවුම් මෝස්තර පාඨමාලාවක් අපි කරනවා. ගවුම් මෝස්තර 11කට ආසන්න ප්‍රමාණයක් කෙරෙනවා. එතකොට කර මෝස්තර, අත් මෝස්තර, ඊට අමතරව සිපර් අල්ලා ගැනීම, කොලර් අල්ලා ගැනීම මේ දේවලුත් එක්ක ගවුම් මෝස්තර 11ක් විතර කරනවා. සම්පූර්ණ කෝස් ෆී එක අය කරන්නේ අපි රුපියල් 4900ක් විතරයි පුතේ. හරි. ඔන්න ඔයාලට අවශ්‍ය අයට මේ පාඨමාලා සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. සියලු පාඨමාලා එකවර හදාරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එහෙම හදාරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. හරිද? එහෙම නැත්නම් එකවර පාඨමාලා එකක්, දෙකක්, තුනක්, හතරක් මේ ආදි වශයෙන් කැමති විදිහට ඔයාලට හදාරන්න පුළුවන්. හරිද? එතකොට ඊ타මත්ම සහන මුදලකට මේ අපි කරන සමාජ සත්කාරයෙන් ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න පුතේ. මේ වෙනකොට මේ මදුෂා කුමාරි ෆැෂන් ඇකඩමි ආයතනය හරහා අති විශාල ඒ කියන්නේ සිසුන් පිරිසක් බිහි වෙලා තියෙනවා. දැන් ඔයාලා සාර්ථක ව්‍යාපාරික ලෙවල් එකක ඉන්නවා. ඒ කියන්නේ සාර්ථක මට්ටමක ඉන්නවා ඒගොල්ලන්ගේ ව්‍යාපාර හරහා. එතකොට ඇඳුම් නිර්මාණ එහෙම නැත්නම් ඒගොල්ලෝ සැලොන් කරන අය ඉන්නවා. පුතේ සැලොන් කරන අයත් ඇඳුම් පාඨමාලා සඳහා සම්බන්ධ වෙනවා. ඒකට හේතුව සාරි ජැකට් එහෙම එයාලම එතකොට නිර්මාණය කරලා ඒගොල්ලෝ එකකින් වැඩි ලාභයක් උපයනවා. හරිද? බ්‍රයිඩල් ජැකට් එකක් ඒ වගේ දේවල් ඒගොල්ලෝ ඩිසයින් කරලා ඒගොල්ලෝ හදාගෙන මේ මං කියලා දෙන දේවල් හරහා ඒගොල්ලෝ අති සාර්ථක ගමනක් යනවා. ඒක නිසා ඔයාලට මේ මම කියන දේවල් ඇත්තද කියලා ඔයාලට බලන්න පුළුවන් පුතේ. මදුෂා කුමාරි Facebook page එකට ගියා නම් අපේ ළමයි මහන ඇඳුම් ඔයාලට බලන්න පුළුවන්. ඒගොල්ලෝ සාර්ථකව මහනවා. හරිද? මේ ළඟකදී නම් පුතේ ෆොටෝස් අප්ඩේට් කරෙත් නැහැ. තව ඒ කියන්නේ අපි කලින් දාපු ඒවත් ගොඩ තියෙනවා බලන්න. අපේ ළමයි කොච්චර සාර්ථකයිද කියලා. හරිද? ඒ වගේම ඔයාලටත් සාර්ථක වෙන්න පුළුවන්. හරිද? මං ස්ථීරවම කියනවා මගේ ළඟට ඉගෙන ගන්න එන ළමයි. ඒ කියන්නේ මේ Zoom හරහා අපි ක්ලාස් කරන මගේ ළමයෙක් මම කිසිම ළමයෙක් හලන්නේ නැහැ. ඔයාලට තේරුම් ගන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ පුතේ කවුරුම හරි කෙනෙක්ගේ කියන්නේ අපේ දැනුම් මට්ටම විවිධයි. තේරුම් ගැනීමේ හැකියාව විවිධයි. ඒක කාටම හරි තේරුම් ගන්නම බැරි අවස්ථාවක් වුණොත් මම එයාව පුද්ගලිකව අරගෙන මෙතන Zoom link එකක් ඕපන් කරලා එයාට විතරක් මම එයාව ක්ලාස් එකට සම්බන්ධ කරලා එයාට අපැහැදිලි තැන මම පැහැදිලි කරලා කියලා දෙනවා. මේවා වෙන කිසිම ක්ලාස් එකක වෙන කිසිම ටීචර් කෙනෙක් කරන්නේ නැහැ පුතේ. හරිද? ඊට අමතරව තව chance එකක් මම දෙනවා. මගේ ක්ලාස් එකකට මුදල් ගෙවලා සම්බන්ධ වෙච්ච ළමෙකුට සම්පූර්ණ මුදල් ගෙවලා තියෙනකොට එයාට ක්ලාස් එකට එයාගේ මොකක් හෝ පුද්ගලික අපහසුතාවයක් මත සාධාරණ හේතුවක් මත එයාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් මම පුතේ අනිවාර්යයෙන්ම එයාව නැවත මගේ ක්ලාස් එකකට සම්බන්ධ කරගන්නවා. හරිද? ඒ කියන්නේ අපි ඔයාලට මේ ක්ලාස් එකට මුදල් ගෙවලා තියෙද්දි මොකක් හරි ගැටලුවක් නිසා ඔයාලට මේ ක්ලාස් එකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් පුතේ මම ඔයාලට නැවත මගේ පටන් ගන්න අලුත් ක්ලාස් එකකට ඔයාලව නොමිලේ සම්බන්ධ කරගන්නවා. හරිද? ඒක නිසා ඒ අවස්ථාවත් මේ අපි විසින්ම විතරක් දෙන දෙයක් පුතේ වෙන ටීචර්ස්ලා හැම කරන්නේ නැහැ. ඕගොල්ලෝ නිකමට හරි ක්ලාස් එකකට සම්බන්ධ වෙලා බලන්න මම මේ කිව්ව දේවල් කරනවද කියලා. හරිද? එතකොට ගොඩක් ලොකු මුදල් අය කරලා ඒ ක්ලාස් එකට ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් නිසා සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයාලට ඒ ක්ලාස් එකෙන් ඉවත් වෙන්න වෙනවා. යම් දෙයක් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ නැහැ.
නමුත් මගේ එහෙම නැහැ. අපේ පාඨමාලාවේ එහෙම නැහැ පුතේ. ඔයාලා මට මුදල් සම්පූර්ණ මුදල් ගෙවලා තියෙද්දි ඔයාලට ක්ලාස් එකට එන්න බැරි වුණොත් මම නැවත වෙන ක්ලාස් එකකට සම්බන්ධ කරගෙන ඔයාලට ඒ පාඩම් මගේ හැරිච්ච තැන් සහ සම්පූර්ණ පාඨමාලාව මම හදාරන්න අවස්ථාව දෙනවා. ඔන්න පැහැදිලිව කිව්වා. හරිද? එතකොට අපේ YouTube නාලිකාව තියෙනවා පුතේ. ඒත් මදුෂා කුමාරි YouTube නාලිකාව. ඔයාලා අනිවාර්යෙන් YouTube එක subscribe කරලා තියන්න. ඒකට හේතුව අපි ඔයගලන්ට රෙකෝඩින්ග්ස් දෙන්නේ YouTube හරහා link එකක් create කරලා. එතකොට පුතේ ඔයගලන්ට ඉතා පැහැදිලිව මේ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. හරිද? දින 5න් නැති වෙනවා කියන්නේ නැහැ. දින 4න් නැති වෙනවා කියන්නේ නැහැ. මාසෙන් අයින් වෙනවා කියන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ ක්ලාස් එක පුරාවටම සහ ක්ලාස් එකෙන් පස්සේ මාස 5ක් 6ක් පුතේ මේ රෙකෝඩින්ග්ස් කිසිම ගැටලුවක් නැතිව හරි පුතේ කෞෂි මට කෝල් එකක් දෙන්න. මේ එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයගලන්ට බලන්න පුළුවන්. හරිද? ක්ලාස් එක ඉවර වෙලත් මාස 6-7ක් මම ඔයගලන්ට රෙකෝඩින් එක බලන්න දෙනවා. හරිද? එතකොට පුතේ මේ අද දෙන රෙකෝඩින් එක දවස් 3යි බලන්න පුළුවන්, දවස් 4යි බලන්න පුළුවන්. එහෙම නැත්නම් සතියෙන් ඩිලීට් වෙනවා. එහෙම නැහැ. එහෙම නැහැ. මොකද මම දන්නවා පුතේ අපේ ළමයි හරි අමාරුවෙන් කෝස් ෆීස් හොයාගන්නේ. ඒ හොයලත් ඔයාලට ගෙදර අසීමිත වැඩ කන්දරාවක් තියෙනවා. දරුවන්ගේ වැඩ තියෙනවා, මහත්තයාගේ වැඩ තියෙනවා, ඕගොල්ලන්ගේ වැඩ තියෙනවා. සමහර අය රැකියාවට යන ගමන් මේ වගේ දෙයක් කරනවා පුතේ. මොකද දැන් අපේ රටේ ඇත්තටම ඉතින් සාර්ථක ආර්ථික මට්ටමක් නැහැනේ නේද? ඒ කියන්නේ ඉතින් දැන් කාලයක් තිස්සේ දැන් තාම රට ස්ථාවර වෙමින්නේ පවතින්නේ. එතකොට අපිට ඇත්තටම අපි හරි අහිංසක විදිහට අපි දුක් විඳිනවා පුතේ අපි හැමෝම. ඒක නිසා ඔයාලා කාගේවත් අසාධාරණ සල්ලි රුපියලක්වත් මට එපා. මං ඔයාලා මට ගෙවන හැම රුපියලකටම පුතේ මම ඔයාලා අතිසාධාරණයක් කරනවා. හරිද? ඔයාලා කිසිම කෙනෙක් හලන්නේ අනේ මට තේරෙන්නේ මට තේරුම් ගන්න බැරි වෙයි. මෙහෙම ක්ලාස් වලට ඔන්ලයින් වලට සම්බන්ධ වෙලා නම් කොහොමවත් කරගන්න බැරි වෙයි කියන අදහසක් තියෙනවා නම් දැම්ම හිතින් අයින් කරන්න. හරිද? කිසිම කෙනෙක් කිසිම විදිහකින් බයක් ඇති කරගන්න එපා. මම ඔයාලව හලන්නේ නැහැ. මට වේගයෙන් සල්ලි පස්සේ දුවගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. මටත් ගොඩ සල්ලි නැහැ පුතේ. මාත් ඉතින් හරි දුප්පත්ව ඉඳලා යම් මට්ටමකට මේ මෙහෙම මම ගොඩනගාගෙන ආපු වගේ ඇත්ත. නමුත් හරි ඉන්න පුතේ කියන්න. හරි. එතකොට මේ මට්ටම මම ගොඩ නැගිච්ච විදිය මම විඳ දුක් මම දන්නවා පුතේ. ඒක නිසා ඔයාලත් ඇත්තටම මම දන්නවා අපි ඔයාලත් හැමෝම හරි අමාරුවෙන් වෙන්නේ නැති මේ ක්ලාස් එකට උනත් සම්බන්ධ වෙන්න කාලය හරි වෙන් කරගන්න ඇත්තේ මම ඔයාලගෙන් ඉතාමත්ම ආදරෙන් ඉල්ලනවා ක්ලාස් එකේ පුතේ නෝට් ටික පිළිවෙලට ලියා ගන්න. ක්ලාස් එකට පුළුවන් හැම වෙලාවෙම ලයිව් සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වෙන්න අපහසුයක් තියන අය කමක් නැහැ. හේතුවක් ඒ කියන්නේ මොනවා හරි හේතු ඇතුව ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණාට කමක් නැහැ. නැත්තම් පුළුවන් හැම අවස්ථාවකම ලයිව් සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ කාලයක් ගිහිල්ලා ක්ලාස් එකට එකපාරට සම්බන්ධ වුණාම පුතේ මං කියලා දෙන ඒවා ඔයගලන්ට කරකවලත් ඇරියා වගේ වෙනවා. ඒ අඩුම තරමේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් රෙකෝඩින් එක හරි බලන්න. රෙකෝඩින් එක බලන්න නෝට් එක පොතේ ලස්සනට ලියා ගන්න. මම දැන් මේ අද කරන දේවල් පුතේ දැන් අද කරන පාඩම පවා සියලුම දේවල් ඔයගලන්ට මම PDF එක දෙනවා. නෝට් එක දෙනවා. එතකොට මේ නෝට් එක ඒ විදිහට දෙනවා. එතකොට රෙකෝඩින් එක දෙනවා. එතකොට කිසිම ගැටලුවක් ඔයාලට නෑ. හරිම පහසුයි ඉගෙන ගන්න. හරිද? එතකොට පුතේ දැන් අපෙන් මේ දරුවෙක් ඇහුවා කෝස් ෆී එක කීයද? සම්පූර්ණ කෝස් ෆී එක 8500යි. sorry 8900යි පුතේ. සම්පූර්ණ කෝස් ෆී එක 8900යි. වාරික 3කින් ගෙවන්න පුළුවන්. රුපියල් 3000ක් පළවෙනි මාසේ, දෙවැනි මාසේ 3000ක්, තුන්වෙනි මාසේ 2900ක් විදිහට. සම්පූර්ණ කෝස් එකේ කාල සීමාව මාස 6ක් විතර 6ක් වෙනවා පුතේ. සම්පූර්ණ කෝස් එකේ කාල සීමාව. හරිද? එතකොට අපි මේ පාඨමාලාවේ පුතේ සාමාන්‍යයෙන් මම ඔයගලන්ට සිලබස් එක දාලා තියෙනවා.
ඊට අමතරව මම නිකන් සරලව ඔයගලන්ට කියන්නම්. අපි මුලින්ම ටේප් පටිය හඳුනා ගැනීමේ සිට මෙන්න මේ ටේප් පටිය මේ ටේප් පටිය හඳුනා ගැනීමේ සිට ශරීරයේ මිමි ගැනීම පුතේ අපි ක්ලාස් එකෙත් කරලා පෙන්නනවා. ඊට අමතරව ඔයගලන්ට වීඩියෝ ක්ලිප් එකක් දෙනවා. ඔයගලන්ට තියාගෙන බලන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් මම එවනවා. ඒක බලාගෙනත් ඔයගලන්ට ශරීරයේ මිමි ලබා ගන්න පුළුවන්. එතකොට මිමි ගණනය කරගන්නේ කොහොමද? දැන් අපේ උරහිස මිම්ම, පපුව වඩ මිම්ම, ඔය දේවල් අපි කොහොමද හදාගන්නේ? එතකොට ඒවා මම ඔයාලට කියලා දෙනවා. හරිද? එතකොට රෙදි වර්ග හඳුනා ගැනීම. ඔයගලන්ට සාමාන්‍යයෙන් මේ ඇඳුමට ගැලපෙන්නේ මොන රෙදි වර්ගයක්ද? එතකොට මේ අපි මහන තවත් ඇඳුමකට මොකද්ද ගැලපෙන්නේ? සාරි ජැකට් එකට මොන වගේ රෙද්දක්ද හොඳ? එතකොට මේ විදිහට අපි ලයිනින් එකක් යොදනවා නම් මොන රෙදිද හොඳ? එතකොට මේ දේවල් පිළිබඳව ඔයගලන්ට දැනුම ලැබලා දෙනවා. හරිද? ඊට අමතරව රෙද්දක් පිරිමසා කපා ගන්නෙ කොහොමද? ඒ කියන්නේ පුතේ රෙදි අපතේ යන්නේ නැතිව අපි කොහොමද ඇඳුමක් කපා ගන්න? ඒවා කියලා දෙනවා සහ ඇඳුමක් මහන්න කොච්චර රෙදි ප්‍රමාණයක් යනවද? ඕගොල්ලන්ට ගවුමක් මහනවා නම් ඒ ගවුමට කොච්චර රෙදි ප්‍රමාණයක් යනවද? ඔයාගේ මෙෂර්මන්ට් එකට අනුව. එතකොට ඔයා වෙන කෙනෙකුට මහනවා නම් එයාට කොච්චර රෙදි ප්‍රමාණයක් යනවද? හරිද? මේ දේවල් මුල ඉඳන්ම කියලා දෙනවා පුතේ. ඊට පස්සේ අපි කාන්තාවන්ගේ සියලුම සාය වර්ග අපි මුලින් ඔයාලට කියලා දෙනවා. සාය වර්ග. හරිද? ඊට පස්සේ අපි බ්ලවුස් වර්ග කරනවා. හරි? බ්ලවුස් වර්ග කරනවා. ඊට පස්සේ ගවුම් මෝස්තර කරනවා. හරි? කලිසම් මෝස්තර කරනවා. ඊට පස්සේ රාත්‍රී ඇඳුම් මෝස්තර කරනවා. මීට අමතරව අත් මෝස්තර, කර මෝස්තර, කොලර් අල්ලා ගැනීම සහ සිපර් අල්ලා ගැනීම කියන මේ සියලුම දේවල් ඔයාලට උගන්වනවා සහ පුතේ ඇඳුමක් නීට් කරගන්න ඕනි රහස්කම ඔයාලට කියලා දෙනවා. හරිද? එතකොට චුට්ටක් හිතලා බලන්න අපේ සිලබස් එක ඔයගලන්ට මම දාලා තියෙනවා. ඒකෙන් බලන්න පුතේ අපේ ගාස්තුව බෙදලා බලන්න ඔයාලට දීලා තියෙන ඇඳුම් ටිකෙන් එක ඇඳුමකට කීයක් එයිද කියලා. එක ඇඳුමක් ඉගෙන ගන්න ඔයාලට කීයක් යයිද කියලා පොඩ්ඩක් බලන්න. හරි? ඊටාම සුළු ගාස්තුවක් එන්නේ පුතේ. හරිද? ඒක නිසා ඔයාලට ඊටාම ලාභදායි, ඊටාම වටිනා පාඨමාලාවක් මේක. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හරිද? එතකොට අපි සම්පූර්ණයෙන්ම ටේලරින් පාඨමාලාවක් කරන්නේ. ඒ කියන්නේ රෙද්දේ ඇඳලා රෙද්දේම කපන පාඨමාලාවක්. හරිද? රෙද්දේ ඇඳලා රෙද්දේ කපන පාඨමාලාවක්. අපි බ්ලොක්ස් පාවිච්චි කරන්නේ නැහැ පුතේ. බ්ලොක්ස් පාවිච්චි කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි අර පැටර්න් එකක්, ඒ කියන්නේ පැටර්න් එකක් නිර්මාණය කරගන්න පුතේ පොඩි කඩදාසියකින් අපි ඒක කරලා පෙන්නනවා. ඒත් ඒක බ්ලොක් එකක් විදිහට නෙමෙයි. අර රෙද්ද පිරිමසා කපා ගන්න ඕන නිසා. හරිද? එතකොට දැන් මම එක දිගට කතා කරා. මැෂින් එක වගේ කියවගෙන ගියා. හරි? දැන් මොනවද ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න කියන්න පුතේ? මොනවද ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න? කියන්න බලන්න. මිස් ඔව් කියන්න. පළවෙනි වාරේ දැම්මොත් ඊගොන ආය මාස දෙකකින්ගේ අනිත් ගාන දැම්මට එහෙම කමක් නැද්ද? ඔව් කියන්න පුතේ. පළවෙනි වාරකේ 3000ක් දානවනේ. ඔව්. ඊට පස්සේ ආය දෙවෙනි වාරකේ ඊගමන මාස දාන්න ඕනද? ඔව් පුතේ. ඊගාව මාසේ දාන්න ඕනේ. මාස 3ක් ඇතුළත කෝස් ෆී එක ගෙවන්න ඕනේ. මිස් thank you. හරි පුතේ. තව මොනවද පුතේ ප්‍රශ්න අහන්න? මිස් කියන්න. මිස් මේ ගවුම් කෝස් එක පටන් ගන්නේ කවද්ද? පුතේ ගවුම්මෝස් අපි ළඟදිම පටන් ගන්නවා පුතේ. ඒකට තාම මන් දිනයක් දුන්නේ නැහැ. අපේ දැන් අනෙක් කෝසස් දෙක කියන්නේ සාරි ජැකට් සහ ළමා ඇඳුම් පාසල් නිල ඇඳුම් සහිත ළමා ඇඳුම් එක සහ සාරි ජැකට් එක මැයි 10 වෙනිදා පටන් ගන්නවා. 9 වෙනිදා පටන් ගන්නවා පාසල් නිල ඇඳුම් සහිත ළමා ඇඳුම් පාඨමාලාව. එතකොට අපි ගවුම් පාඨමාලාව පුතේ ඊට ආසන්නම දිනයකදී පටන් ගන්නවා. මම ඉතා ඉක්මනින් ඒක දැනුම් දෙන්නම්. මැයි මාසය ඇතුළත පටන් ගන්නවද මිස්? ඔව් පුතේ පටන් ගන්නවා. හරි thank you මිස්. හරි පුතේ.
තව මොනවද පුතේ ප්‍රශ්න? අද අපි ඔයගලන්ට සායක් මහ ගන්න විදිය කියලා දෙනවා. අපි ඉක්මනින් ප්‍රශ්න අහමු පුතේ. තියෙන අය. මිස් ඔව් මේ කියන්න. දැන් ඔය පාඨමාලාවට මිස් මේ ටවුසර් එහෙම ඒවත් අයත් වෙනවද කාන්තා කට්ටියගේ? ඒ කියන්නේ පුතේ කාන්තා කට්ටියගේ ඇඳුම් මේ පාඨමාලාවට ගෑනු කට්ටියගේ කලිසම් විතරයිද අයත් වෙන්නේ නැත්නම් මේ පිරිමි කට්ටියගේ ලොකු කලිසම් එහෙම නෑ නොවෙනවද? පුතේ. කාන්තා කලිසම්. කාන්තා කලිසම් වර්ග. ආ තව කියන්න පුතේ මොනවද ප්‍රශ්න? මිස් මේ මූලික දැනුමක් නැති වුණාට ප්‍රශ්නයක් නැද්ද? ඒ කියන්නේ මැෂින් එකෙන් මහන හැටි පවා අපිට උගන්වනවද? පුතේ මැෂින් එකෙන් මහන විදිහ අපි ඒ කියන්නේ මේ ක්ලාස් එක තුලදී කියලා දෙන්නේ නැහැ. ඕගලන්ට එහෙම අවශ්‍ය නම් ඕගලන්ට මැෂින් එක ඉගෙන ගන්න විදිහට අපිට වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඒ දැන් ක්ලාස් එකේදී පුතේ ඉතින් මහලා පෙන්නනවා අපි. මහලා පෙන්නනවා ඒ ලොකු දෙයක් නැහැ මැෂින් එක පා ගන්න හිමීට ඉගෙන ගන්න ඕන. ඒක ඉගෙන ගන්න ඕන පුතේ සාමාන්‍යයෙන් අහක යන රෙදි කෑල්ලක් අරගෙන හිමීට පුට්ටකට තියලා හිමින් මහා ඉගෙන ගන්න ඕන. එතකොට ඒක චුට්ටක් ඔයගලන්ට කියලා කරලා දෙන්න පුළුවන්. අර වීඩියෝ එකක් ඔන් කරලා හරි මිස්. එහෙම කරලා දෙන්න පුළුවන්. මුලින් ඉඳන්ම ඔයාලට උගන්වනවා. හරි. හරි මිස්. තව දෙයක් පුතේ මැෂින් එකක් අත්‍යවශ්‍යම නැහැ මේ පාඨමාලාවට සම්බන්ධ වෙනකොට. අත්‍යවශ්‍යම නැහැ එකම දේ ඔයාලට ඇඳුමක් දැන් ගාමන්ට් යන අයට පුතේ එහෙනම් දැන් ඒගොල්ලන්ට හොඳට මහන්න පුළුවන්. හැබැයි එයාලට Tamanට ඇඳුමක් මහ ගන්න බෑ. ඒකට හේතුව මොකක්ද? ඒ තමයි පුතේ එයාලගේ ඇඟේ මෙෂර්මන්ට් එක අරගෙන ඒ අනුව මේ මෙෂර්මන්ට්ස් ගණනය කරලා ඒගොල්ලෝ දන්නේ නැහැ ඇඳුමක් කපාගන්නේ කොහොමද කියලා. ඒතකොට ඔයාලා මේ පාඨමාලාව හරහා ඔයාලගේ සහත් වෙන කෙනෙකුගේ ඕනම කෙනෙකුගේ මෙෂර්මන්ට් එකක් අරගෙන ඒ මෙෂර්මන්ට් එක ගණනය කරලා ඒක ඒ අනුව රෙද්ද කපලා මහන්න ඔයාලා ඉගෙන ගන්න. එතකොට මැෂින් ගහ ගන්නවා කියන එක පුතේ හරිම සුළු වැඩක්. හරිද? ඒක නිසා අතේ හරි අපිට හෑන්ඩ් නීල් කරලා මේක මහ ගන්න ඉගෙන ගන්න හරිම වටිනවා. මොකද හැමදාම පුතේ මේ තරම් අඩු පාඨමාලා ගාස්තුවකට ඔයාලට පාඨමාලා හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සමහර විට අපගේ පාඨමාලා වුණත් ඉදිරියේදී මිල ඉහළ යෑම සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ ලැබිච්ච අවස්ථාවෙන් පරිම ප්‍රයෝජන ගන්න. තව මොනවද පුතේ ඔයගලන්ට ඕනි? මේ දැනගන්න තියෙන්නේ. තව මොනවද? කියන්න බලන්න. හරි. එතකොට පුතේ අපිට මේ කෝස් එක සඳහා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් තියාගන්න දැන් මුලින්ම ඕගොල්ලෝ හැමෝටම මම මේ අද නම් පුතේ ටික දෙනෙට මම ප්‍රයිවට් ලින්ක් එක එව්වා ක්ලාස් එකේ ලින්ක් එක. ඒක හැමදාම කරන්න බෑ. ඒක නිසා අපි මුදල් දැන් අදින් පස්සේ මුදල් ගෙවන අය මම 2025 තුන්වෙනි කණ්ඩායම. ඒ කියන්නේ 2025 3 කාන්තා ඇඳුම් කියන ගෲප් එකට ඇඩ් කරනවා. මුදල් ගෙවන අය. දැනටත් මුදල් ගෙවලා ඉන්නවා පුතේ ගොඩක් දෙනෙක්. නෑ පුතේ. මේ ළමා ඇඳුම් පාසල් නිල ඇඳුම් සහ ළමා ඇඳුම් පාඨමාලාවට වාරික දෙකකින් කෝස් fee එක ගෙවන්න පුළුවන්. මුලින් 2900ක් සහ ඊට පස්සේ මාසේ 2000ක් විදිහට ගෙවීම කරන්න පුළුවන්. හරිද? දැන් මම කිය හිටියේ දැන් පුතේ අපි මුදල් ගෙවන අය දැනටත් මුදල් ගෙවලා තියෙනවා. අපි කණ්ඩායමට ඇතුල් කරගන්නේ 50 දෙනෙක් පමණයි. ඒක ඉතාමත්ම අවධානයෙන් කියන්න ඕනි පුතේ. ක්ලාස් එකට සෙට් ඇඩ් කරගන්නේ මුල් මේ මාසේ 50 දෙනෙක් විතරයි. හරිද? ඒකට හේතුව හැම කෙනෙක් පිළිබඳව පුද්ගලිකව අවධානය යොමු කරන්න ඕන. එතකොට හැමෝටම පුතේ ලොකු දැනුමක් නැති අය අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න. ඒක නිසා එයාලට මේ අවශ්‍ය දේවල් මම හොයන්න ඕනි බලන්න ඕනි ඒගොල්ලෝ මෙෂර්මන්ට්ස් ගන්න විදිහ එතකොට ඇඳුම කපලා මහන විදිහ මේ සියලු දේවල් මම බලන්න ඕනි ඒගොල්ලෝ WhatsApp කරා මට ඇඳුම දාන්න ඕන. හරිද? හැම ඇඳුමක්ම මහන්න බැරි වුණත් පුතේ හැකි හැම ඇඳුමක්ම හැම ප්‍රැක්ටිකල් එකක්ම කරන්න උත්සාහ කරන්න. හරිද? එතකොට දැන් මම කියලා දුන්නාට පස්සේ ඊට පහුවද ඔයාලට එක් කරගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. නමුත්
හැකි තරම් උත්සාහ කරන්න පැට්‍රිකල් එක කරගන්න. හරිද? එතකොට තව දෙයක් තමයි අපිට මේ පාඨමාලාවේදී අත්‍යවශ්‍යයි පුතේ මෙන්න මේ දේවල් ටික. අත්‍යවශ්‍ය කියන්නේ එකවර ගන්න මහන්සි වෙන්න එපා. ලොකු වියදමක් දරන්න එපා. සාමාන්‍යයෙන් පුතේ පිටු 80ට පස්සේ 120 එන්නේ නේ. කමක් නැහැ. පිටු 120 හෝ 80 ඇති පුතේ කමක් නැහැ. 80ක් ගන්නකො. පිටු 80 කොටි රූල් පොතක් ඕන වෙනවා. පිටු 80 කොටි රූල් පොතක් ඕන වෙනවා. පාට 3-4කින් පෑන් වර්ග 4ක් විතර තියාගන්න. පාට 3-4කින්. 3කින්වත් තියාගන්න. ඊට පස්සේ පැන්සලක්, මකණයක්. එතකොට පුතේ අඩ රූලක් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ රූල අපි භාවිතා කරනවා. නමුත් මේක නැත්තම් ගැටලුවක් නැහැ. මේක නැහැ කියලා ක්ලාස් එකට සම්බන්ධ නොවී ඉන්න එපා. මෙන්න මේ රූල තියාගන්න. කමක් නැහැ. මේ රූලක් තියාගන්න. ඊට අමතරව මෙන්න මේ ටේප් එක. මේ ටේප් එක තියාගන්න ඕනේ. මේක මෙෂරින් ටේප් එක අපේ මේ ටේප් එක ඕනි අපිට ශරීරයේ මිමි ලබා ගන්න. හරිද? ඊට අමතරව පුතේ ෆැබ්‍රික් චෝක් කියලා තියෙනවා පුතේ. අපි ඒ කියන්නේ රෙද්දේ අඳින ෆැබ්‍රික් එක තියෙනවා. මේ චෝක් එක තියෙනවා. ඒක තියෙනවා. එහෙම නැත්නම් පුතේ රෙද්දේ අඳින මේ ෆැබ්‍රික් පෙන්සිල් එක තියෙනවා. මේ පෙන්සිල් එකක් රුපියල් 100ක් වෙනවා. චෝක් කැටයක් රුපියල් 60ක් විතර වගේ වෙනවා පුතේ. හරිද? එතකොට මෙන්න මේ පෙන්සිල් එක හෝ මේ චෝක් කැටේ ගන්න. එතකොට මේව ඇඳට මැකෙනවා. හරිද? ඊට පස්සේ පුතේ රෙදි සඳහා අපි ඔය ඩාට් අඳිනකොට ඒව නිර්මාණය කරගන්න කඩේ තියෙනවා රෙදි වලට අපි භාවිතා කරන කාබන් එකක්. රෙදි වලට අපි භාවිතා කරන කාබන් එකක් තියෙනවා. අන්නේ ෆැබ්‍රික් කාබන් එක කියලා අන්න එකක් ඉල්ල ගන්න. පාට සාමාන්‍ය ලොකු අර සව් කොලයක් වගේ ලොකු කොලයක් තියෙනවා. වෙසක් මේ කූඩු හදන අර සව් කොලේ වගේ ලොකු කොලයක් ඕගොල්ලන්ට දෙයි. එක එක පාටින් තියෙනවා. ඔයගොල්ලෝ කැමති පාටකින් දෙකක් විතර ගෙනල්ලා තියාගන්න. හරිද? එතකොට තව පුතේ මෙන්න මේක. එතකොට මේ ට්‍රේස් කරගන්න මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ඒ කියන්නේ පුළුවන් විදිහකට ගන්න මේ වගේ එකක්. හරිද? එතකොට පුළුවන් විදිහකට ගන්න නැත්නම් එක ගැටලුවක් නැහැ. එකවර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ක්ලාස් වලට අවශ්‍ය දේවල් හිමින් මිලට ගන්න හදිස්සි වෙන්න එපා. සාමාන්‍යයෙන් පුතේ දැන් ඔයාලා වර්නිෂ් කොළ ටිකක්, ඩිමයි කොළයක් ඒ වගේ ළඟ තියාගත්තට කමක් නැහැ. ඔයගලන්ට එකපාර රෙද්දේ අඳින්න දෙන්නේ නැහැ. එකපාර රෙද්දේ කපන්න දෙන්නේ නැහැ. මම මෙතන බෝඩ් එකේ කියලා දීලා ඊට පස්සේ මෙතන කඩදාසිය කරනවා. ඒ කරපු දේ ඔයාලා කඩදාසිය කරලා ඉවර වෙලා පුතේ ඊට පස්සේ රෙද්දේ ඇඳලා රෙද්දේ කපන්න ටිකක් අත හුරු වෙනකම්. ඊට පස්සේ අපිට රෙද්දේ ඇඳලා රෙද්දේ කපලා මහන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරිද? චුට්ටක් අත හුරු වීමක් වෙන්න නැත්නම් රෙදි අපරාධේ අපතේ යනවනේ කැපිලා. ඒක නිසා අපි මුලින්ම පුතේ භාවිතා කරන්නේ මේ පාඨමාලාවේ ආරම්භක කාලයේදී අපි මේ සිල්ක් රෙදි වර්ග කපලා මහන්න ගන්න එපා. සිල්ක් රෙදි වර්ග ගන්න එපා. වල කොටන් රෙදි වර්ග. එතකොට ඔය පොප්ලින් රෙදි, කොටන් රෙදි සාමාන්‍යයෙන් ටෙට්‍රන් රෙද්දත් කමක් නැහැ. හරිද? ඒ වගේ රෙදි වර්ග යූස් කරන්න පුතේ. විස්කොස් රෙද්දත් එකපාර ගන්න එපා කපන්න. විස්කොස් එකත් ගන්න එපා. හරිද? කොටන් රෙදි වර්ග භාවිතා කරන්න. හැබැයි පැට්‍රිකල් කරන්න අලුත් රෙදි වර්ගම භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. පැට්‍රිකල් සඳහා අලුත් රෙදිම ඕනි නැහැ. පරණ ගෙදර තියෙන පරණ චීත රෙද්දා, පරණ බෙඩ්ෂීට් රෙද්දා ඔය කැමති එකක් යූස් කරන්න පුතේ. ඔයගලන්ට ගෲප් එකට දාන්න බැරි නම් පැට්‍රිකල් එක මට පර්සනල් දාන්න. කමක් නැහැ. ඔයගලන්ට ඒක ඒ රෙද්දෙන් මහලා දාන්න ලැජ්ජයි වගේ නම් ගෲප් එකට මට පර්සනල් දාන්න. අනේ ටීචර් මට අතහුරු නැති නිසා මම මේක මේ ගෙදරදී වෙච්ච පරණ බෙඩ්ෂීට් රෙද්දකින් මැව්වේ. එහෙම කියලා දාන්න. කමක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ පුතේ. මං hina වෙන්නේ නැහැ කාටවත්. මොකද අපිත් ඉගෙන ගත්තේ ඒ වගේ දුක් විඳලා. හරිද? ඒකින්ද ඒව ගැටලු නැහැ. හරි? ඒව කමක් නැහැ. එතකොට අපි දැන් ප්‍රශ්න තව මොනවා හරි අහන්න තියෙනවද පුතේ? දැන් අපි පාඩමට යන්න හදන්නේ. දැන් තව මොනවද තියෙන්නේ? මිස් මේ මිස් දැන් කපන ඇඳුම මහලත් පෙන්නනවද අපිට? ඔව් පෙන්නනවා පුතේ. ඊට අමතරව තව මම වීඩියෝත් දානවා ඔයාලට. හරි මිස් හරි. ඔව්. හරි. හරි තව මොනවද පුතේ ප්‍රශ්න? තියෙනවද පුතේ? හරි. එහෙනම් පුතේ අපි මේ ටේලරින් වලදී
අපි මේක ඇවිල්ලා පැටර්න් මේකින් එහෙම මොකුත් නෙමෙයි මේ ටේලරින් කෝස් එක අපි අර රෙද්දේ ඇඳලා රෙද්දේ කපන පාඨමාලාවක්. එතකොට පුතේ ටේලරින් වලදී අපි මේ මෙෂර්මන්ට් ටේප් එකේ අපි යූස් කරන්නේ අපේ ශරීරයේ මෙෂර්මන්ට් ගන්නකොට මෙන්න මේ අඟල් පැත්ත. මේ අඟල් පැත්ත තමයි අපි භාවිතා කරන්නේ. මේ සෙන්ටිමීටර පැත්තකුත් තියෙනවා අඟල් පැත්තකුත් තියෙනවා. එතකොට අපි මෙන්න මේ ටේප් එකේ අපි භාවිතා කරන්නේ අඟල් පැත්තෙන් තමයි අපි අපේ මිමි ගන්න ඕනේ. ඒතකොට උරහිස, පපුව වට, ඉන වට ඔය වගේ මිමි ගන්න අපි අඟල් වලින්. හරිද? එතකොට පුතේ සාමාන්‍යයෙන් හරිද? මේ ටේප් පටි අපි චුට්ටක් හඳුනගමු. මොකද මේක බය වෙන්න එපා. මේක මම මෙහෙම කියලා දුන්නාට ඔයගලන්ට මේකේ රෙකෝඩින් එක ලැබෙනවා. ඊට අමතරව පුතේ මේ ටේප් එක හඳුනා ගැනීම සම්බන්ධව මම සරලව කියලා දෙන්නම්. බය වෙන්න එපා. මේක ලොකුවට හිතන්න එපා. හරිද? එතකොට මේකේ PDF එකකුත් මම ඔයාලට දෙනවා. හරි? එතකොට ඔයාලට මේවා සාමාන්‍යයෙන් ඉගෙන ගන්න පුළුවන් පුතේ. මම මේක මෙහෙම කියලා දෙන්නේ අපිට මිමි බෙදා ගන්නකොට හරිම වැදගත් මේ ටේප් එකේ මේ මිමි. සාමාන්‍යයෙන් අපි උරහිස මිම්ම වගේ දෙයක්. හරිද? ඉස්සෙල්ලා මම නිකමට කියන්නම්කො පුතේ අපේ ශරීරයේ එතකොට ඔයගොල්ලෝ බෙදෙන විදිහවල් හිතා ගන්න පුළුවන් නේ සරලව. චුට්ටක් ඉන්න මම කැමරා එක අරවනකම්. ටිකක් පැත්තට වගේ පේන්නේ නේද පුතේ? අද මේක කලින් මට සෙට් කරන්න බැරි වුණා. පුතේ ක්ලාස් එකක් මිස් හිමින් ඇහෙන්නේ. ඉන්න පුතේ මම කතා කරන්නේ. හරි. බෝඩ් එකේ හැඩයට පේන්නේ නේද පුතේ? හරි. බෝඩ් එක පේනව නේද පුතේ? බෝඩ් එක පේනවනේ. හරි. එතකොට පුතේ ටේප් එකක් තියෙන කෙනෙක් ළඟ තියෙනවා නම් කාගේ හරි කමක් නැහැ මෙන්න මේක චුට්ටක් බලන්න. මෙන්න බලන්න මේ. දැන් මේ අඟල් එකක් ඇතුළත පුතේ මේ අඟල් දෙකේ ඉඳලා මිස් මේ පළවෙනි රෙකෝඩින් කොහොමද ආරම්භ අපිට අඩු හරි පුතේ රෙකෝඩින් දෙනවා ගැටලුවක් නැහැ. හරි. දැන් මේ බලන්න පුතේ මේ එතකොට දැන් මෙන්න මේ ටේප් එකේ මේ අඟලක් ඇතුළත මේ 1 සහ 2 ඉලක්කම අතර මේ චූටි ඉරි කෑලි 8ක් තියෙනවා. මේ හැම ඉලක්කම් දෙකක් අතරම චූටි ඉරි කෑලි 8ක් තියෙනවා. ඔයාලට පේනවා නේද? එතකොට පුතේ අපි මේ ටේප් එකේ මිමි බෙදා ගන්නකොට මෙන්න මේ විදිහට මේ පොඩ්ඩක් බලන්න. මේ පළවෙනි අඟල. හරිද? මේ පළවෙනි අඟල කියන්නේ මේ අඟල ඇතුළත මෙන්න මේ වගේ ඉරි ටිකක් ඇති. හොඳට බලන්න. හරිද? ටේප් එකක් තියෙයි නම් බලන්න නැත්නම් ගැටලුවක් නැහැ. මේ ඔක්කොම මම ඔයගලන්ට නෝට්ස් දෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙම. දැන් මෙතන බිඳුව මෙතන. පුතේ පේන්නේ නැද්ද බෝඩ් එක? බෝඩ් එක පේන්නේ නැද්ද පුතේ? පේනවා මිස් පේනවා අපිට නම් පේනවා පුතේ ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් ඇති මෙහෙ කියන්නේ තද වැස්ස ගතිය නිසා පොඩ්ඩක් රෙකෝඩින් ගැටලුවක් පේනවා අඩු ඇති පුතේ ඔයගලන්ට මම රෙකෝඩින් එක දෙනවා ගැටලුවක් ඇති කරගන්න එපා. එතකොට පුතේ මෙන්න මේ චූටි ඉරි කෑලි එකකට මේ චූටි ඉරි කෑලි එකකට මේ ටේප් එකේ තියෙන මම කියනවා පොයින්ට් එකක් කියලා. පොයින්ට් එකක් කියනවා නැත්නම් අඟල් එකක් සෝරි නූල් එකක් කියලා තමයි මම මේක හඳුන්වන්නේ. මේක ඉරා පුතේ මයික් එකක් ඔන් වෙනවා. මයික් එකක් ඔන් වෙනවා. හරි. එතකොට මේ එකකට නූල් එකක් කියනවා. එහෙම නැත්නම් පොයින්ට් එකක් කියලා කියනවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් අඟල් 15 පුතේ මයික් එකක් ඔන් වෙලා කාගේද? බලමු. කාගේද ඔන් වෙලා තියෙන්නේ මයික් එකක්? හරි. එතකොට මේ චූටි ඉරි කෑලි එකකට මං කියනවා ටේප් එකේ පොයින්ට් එකක් නැත්නම් නූල් එකක් කියලා කියනවා. එතකොට පුතේ මේ ඉරි කෑලි දෙකක් මේ තියෙන චූටි ඉරි කෑලි දෙකක් 1යි 2යි.
මේ දෙකකට කියනවා පුතේ අපි අඟල් කාලක් කියලා කියනවා. හරිද? සරලව ඔලුවට ගන්න ලොකුවට ඔලුවට ගන්න එපා. හරිද? මේ චූටි ඉරි කෑලි දෙකකට අපි කියනවා අඟල් කාලක් කියලා කියනවා. හරි? අඟල් කාලක්. එතකොට මේ ඉරි කෑලි හතරකට කියනවා අඟල් භාගයක් කියලා කියනවා. අඟල් භාගයක් කියලා කියනවා මේ ඉරි කෑලි නෙමෙයි අපි මේවට කියන්නේ නූල්. මේ නූල් හතරකට අපි අඟල් භාගයක් කියනවා. මේකට නූල් කියලාත් මම කියනවා පොයින්ට් කියලා කියන්නත් පුළුවන්. හරිද? එහෙනම් මේ කාලයි භාගෙට පොයින්ට් 4යි. මෙතන පුතේ 3 කාල අපි අඟල් 3 කාල කියලා එකකුත් කියනවා. අඟල් 3 කාලට කොච්චරද මේ මෙතන නූල් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 6ක් තියෙනවා. අඟල් එකකට නූල් එහෙම නැත්නම් පොයින්ට් 8ක් තියෙනවා. හරිද? ඕක ඉගැන්නුවේ ඇයි කියන එක ඉදිරියේදී පැහැදිලි වෙයි. ඒක මම පැහැදිලි කරලා කියන්නම්. හරි? මෙන්න මෙහෙම. මේ බලන්න. මෙතන ඕක අපි chart එකකට ගත්තොත්. මෙන්න මෙහෙම කියන්නේ. මේ වගේ මේකේ chart එකක්. මේවා PDF දෙනවා. හරි? සරලව බලා ගන්න ඒ ඇති. හරි? අපැහැදිලි වුණොත් ප්‍රශ්නයක් අහන්න. නූල්. මෙතන අඟල්. හරි? ඔන්න කොහොම එනවා. එතකොට නූල් දෙකක්. නූල් දෙකකට අපි කියනවා අඟල් කාල. හරි? නූල් දෙකකට අඟල් කාලක් කියනවා. නූල් හතරකට කියනවා අඟල් භාගයක් කියලා. හරි? ඊට පස්සේ පුතේ අපි නූල් 6කට අපි කියනවා අඟල් 3 කාලක් කියනවා. නූල් 8කට අපි කියනවා අඟල් එකක් කියලා. හරි? ඕන්න දැන් හිතෙනවා ඇති මේ මොකද්ද මේ මොකද්ද මිස් අපිට ඉස්සෙල්ලම කියලා දෙන්නේ කියලා හිතේ. හරිද? ඒකට හේතුව කියලා දෙන්න. දැන් මේක හොඳට බලා ගන්නකො. මේකේ නෝට් එක දෙනවා. PDF එක දෙනවා. එතකොට මේකේ මොනවා හරි පුතේ දැන් ඉතින් මේ අඟලක් ඇතුළත අඟල් කාලට නූල් කීයද? අඟල් භාගෙට නූල් කීයද? අඟල් 3 කාලට නූල් කීයද? අඟලට නූල් කීයද? හරිද? මෙහෙම කියලා දෙන්න හේතුව පුතේ අපේ ශරීරයේ තියෙනවා මෙෂර්මන්ට් වර්ග ටිකක්. මෙෂර්මන්ට් වර්ග ටිකක්. මූලිකව අපි පාඨමාලාවක් කරනකොට මුල ඉඳන් කරනකොට පුතේ අපි පිළිවෙලට ඉගෙනගෙන යන්න ඕන. ඒක නිසා මේ දේවලුත් දැනගෙන ඉන්න ඕනේ ඔයාලා. දක්ෂ මැහුම් ශිල්පිනියක් වෙන්න නම් මේ දේවලුත් දැනගන්න. හරි? ඔන්න මුල ඉඳන් තාම සරලව කියලා දෙන්න. ඒතර පුතේ අපේ ඇඟේ තියෙනවා මිමි. මේ සිරස් මිමි කියලා જાතියක් තියෙනවා. සිරස් මිමි. හරි? ඊට අමතරව තියෙනවා තිරස් මිමි. සිරස් මිමි කියන්නේ පුතේ අපේ ඇඟේ මේ කෙලින් අතට ගන්න මිමි. ඒකට තිරස් මිමි කියලා තියෙනවා. මේ තිරස්. මේ හරස් අතට. ඇඟේ මෙහෙම හරස් අතට ගන්න. මෙහෙම ගන්න මිමි තියෙනවා. ඊට අමතරව පුතේ වක්‍ර මිමි තියෙනවා. වක්‍ර මිමි තියෙනවා. ඔය එතකොට මිමි වර්ග තුනක් තියෙනවා. තිරස් සහ වක්‍ර මිමි කියලා තියෙනවා. එතකොට අපේ ඇඟ වටෙන්ම ගන්න මිමි වලට තමයි අපි වක්‍ර මිමි කියන්නේ. එතකොට පුතේ අපි මේ අපේ ඇඟේ සිරස් විදිහට ගන්න මිමි. ඒකට අපි සිරස් විදිහට ගන්න මිමි කියන එක ඔයගලන්ට මිමි ලබා ගැනීම මෙතෙන්දි කරලා පෙන්නනවා පුතේ අපි ලබන සතියේදී. හරි? මේ කම්පෙත්ත මේ බෙල්ලට වැටෙන තැන මේ කෙලින් මේ කම්පෙත්ත මේ බෙල්ලට වැටෙන තැන මේ කෙලින් පුතේ මෙන්න මෙහෙම මෙතනින් මේ කෙලින් අපි ටේප් එක තියලා අපි සාමාන්‍යයෙන් ගන්නවා අපේ පපුව දක්වා උස. පපුවේ පොයින්ට් එක දක්වා උස අපි ගන්නවා සමහර ඇඳුම් වලට. හරි? ඔන්න උස මිම්මා. එතකොට පපුව අඩිය දක්වා කියලා අපි ගන්නවා උස. සමහර ඒවා ඉන දක්වා ගන්නවා. එතකොට උකුල දක්වා සම්පූර්ණ ගවුමේ උස. මේ වගේ මිමි අපි ගන්නවා පුතේ. මේ කම්පෙත්ත බෙල්ලට වැටෙන තැන ඉඳලා අපි මේ කරට වැටෙන තැන ඉඳලා මේ ටේප් එක තියලා අපි මේ පල්ලෙහාට ගන්න සියලු මිමි අපි කියනවා සිරස් මිමි කියලා කියනවා. සිරස් මිමි කියලා කියනවා. එතකොට පුතේ මේ සිරස් මිමි කිසිම විදිහකින් බෙදීමකට ලක් කරන්නේ නැත. බෙදීමකට ලක් කරන්නේ අපි ඒවට කරන්නේ දැන් ඔයා හිතන්නකෝ මම ගන්නවා උරහිස සිට ඉනට උස ගවුමේ ඉනට උස කියලා හිතන්න. උරහිස සිට ගවුමේ ඉනට උස.
අපි ගත්තා පුතේ ඔන්න දැන් ආවා 14ක්. මේ 14 කිසිම විදිහකින් පුතේ මම බෙදීමකට ලක් කරන්නේ නැහැ. මේක බෙදන්නේ නැහැ. 2න් 3න් 4න් මම බෙදන්නේ නැහැ. මොකද මේක සිරස් මිම්මක්. මේක සිරස් මිම්මක්. එහෙනම් මේ සිරස් මිම්ම බෙදන්නේ නැහැ. එතකොට මේකට මම කරන්නේ ඕනනම් අපේ මැහුම් වාසිය එකතු කරනවා. මේ උරහිස මැහෙන්න යන මැහුම් වාසිය මම මේකට එකතු කරනවා. ඔන්න අඟල් භාගයක් එකතු කරනවා. මේවා පැහැදිලි කරලා කියලා දෙනවා. අද සරලව කරන්නේ. එහෙනම් 14මාරයි. ඔන්න ඔය විදිහට. හරිද? ගන්නවා. එතකොට පුතේ එහෙනම් සිරස් මිමි බෙදන්නේ නැත. සිරස් මිමි කියන්නේ මොනවද කියලා නෝට් එකේ පැහැදිලිව තියෙනවා. ඔයගලන්ට ඒක මම දානවා ක්ලාස් එකෙන් පස්සේ. හරිද? එතකොට ඊගාවට අපි ගන්නවා පුතේ මේ තිරස් මිමි. තිරස් මිමි. මේ ඇඟේ හරස් අතර ගන්න මිමි. මෙන්න මෙහෙම අපේ මේ පපුවේ මේ නිපල් දෙක අතර මේ ඔන්න පරතරේ පපුව අතර පරතරේ මේක හරස් මිම්මක්. හරිද? එතකොට උරහිස මිනුම. උරහිස මිනුම අපේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ මෙන්න ඒක කියලා දෙන්නම් පුතේ. හරි? අපි මේ උරහිසේ සාමාන්‍යයෙන් අපි මේ උරහිස ඇට දෙක අතර මේ බෙල්ල මුදුනෙන් යන විදිහට අපි ගන්නවා උරහිස මිනුම. ලබන සතියේදී සියලුම මිමි ගන්න විදිය පැහැදිලිව මෙතන කෙනෙක් තියලා ඔයගලන්ට වීඩියෝ එක ඔන් කරලා කියලා දෙනවා. සහ ඔයගලන්ට වීඩියෝ එකක් දෙනවා පුතේ වෙනම මෙෂර්මන්ට් ගැනීම සම්බන්ධ. හරි? ඒවා කියලා දෙනවා. කොහොමද ගන්න ඕන කියලා. එතකොට මේ බෙල්ල මුදුනේ මේ විදිහට යන විදිහට ටේප් එක අපි මෙහෙම තියලා අපි ගන්න උරහිස මිනුම ඒකත් පුතේ තිරස් මිම්මක්. තිරස් තියන්න. හරි තිරස් මිම්මක්. එහෙනම් තිරස් මිමි හරිද? තිරස් මිමි හරිද? බෙදෙන්නේ කීයෙන්ද පුතේ? දෙකෙන්. දෙකෙන්. තිරස් මිමි අනිවාර්යෙන් දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ මේ පපුවත් මේ පොයින්ට් දෙක අතර පරතරේ අපි දෙකෙන් බෙදනවා. උරහිස මිම්ම අපි දෙකෙන් බෙදනවා. හරිද? ඒවා අනිවාර්යෙන්ම වෙනවා පුතේ. ඇඳුමක් නිර්මාණයේදී මේ දේවල් සිද්ධ කරනවා. ඒ ඇයි කියලා ඉදිරියේදී විස්තර කරනවා. හරි? එහෙනම් පුතේ අපි ඇගේ වක්‍රමිමි. වක්‍රමිමි. වක්‍රමිමි කියන්නේ මොනවද? වක්‍රමිමි බලන්න මේ මෙහෙම ටේප් එක දාලා මේ පපුව වට, ඉන වට, උකුල වට මේ ඇඟ වටෙන් ගන්න මිමි. මුළු ඇඟ වටෙන්ම අපි ටේප් එක දාලා ගන්න මිමි අපි කියනවා වක්‍රමිමි. එහෙනම් වක්‍රමිමි පුතේ අනිවාර්යයෙන්ම හතරෙන් බෙදනවා. මේ අත වටේ ගන්න මිම්ම විතරයි දෙකෙන් බෙදෙන්නේ. හරි? ඒවා විශේෂ කරලා කියලා දෙන්න. හරි? එහෙනම් වක්‍රමිමි හතරෙන් බෙදෙනවා. එහෙනම් පපුව වට, පපුව වට. හරි? මම කියනවා කාගේ හරි 34ක් තිබ්බා කියලා. ඔය 34 අපි හතරෙන් බෙදනවා පුතේ. 34 හතරෙන් බෙදනවා. හරිද? එතකොට මෙන්න මේක. දැන් ඔයාලා බලන්න උරහිස කාගේ හරි තිබුණා පුතේ 14ක්. අපි හිතමු 14ක් කාගේ හරි උරහිස මිම්ම තිබුණා කියලා. එහෙනම් අපි උරහිස මිම්ම කීයෙන්ද බෙදන්නේ පුතේ? කීයෙන්ද උරහිස මිම්ම බෙදන්නේ? උරහිස මිම්ම බෙදන්නේ එක තිරස් මිම්මක් නිසා දෙකෙන්. පොයින්ට් අතර පරතරයක් බෙදන්නේ දෙකෙන්. එහෙනම් දැන් කාගේ හරි උරහිස මිම්ම 14 නම් අපි ඒක මෙහෙම දැන් මේ ඔන්න පුතේ මේ 14ක් ආවා මේ ටේප් එකේ මේන් 14. එතකොට අපි මේ 14 අපි දෙකට බෙදන්න ඕනි. 14 දෙකට බෙදුවාම 7යි කියලා ඕනි කෙනෙක් දන්නවා. ඒක හරි. ඒක අපි පැත්තකින් තියමු. 14 දෙකෙන් බෙදුවාම 7යි. හරි. ඔන්න දැන් ඒක ලේසියෙන් බෙදුණා. ඒක නම් හරි ලේසි. එහෙනම් දැන් අපි හිතමු පුතේ ඉමේෂගේ උරහිස මිම්ම ආවා කියලා හිතන්න 14මාරක් 14මාරක් ආවා. ඉරේෂගේ උරහිස මිම්ම. හරිද? ඉරේෂගේ උරහිස 14මාරක් 14මාරක්. දැන් පුතේ ඔන්න බෙදන්නකො දැන් මේක දෙකෙන්. දැන් අපි මේක දෙකෙන් බෙදා ගන්න ඕනේ. එයි දැන් උරහිස මිම්ම ආවොත් අපි ඒක අනිවාර්යෙන් දෙකෙන් බෙදන්න ඉපෑනේ. කොහොමද බෙදන්නේ? එතකොට උරහිස මිම්ම දෙකෙන් බෙදන්නේ මේ හමාර කියලා කියන්නේ මොකක්ද පුතේ? මේ හමාර කියලා මම කියපුවේ මොකක්ද? පොයින්ට් නම් කීයක්ද ටේප් එකේ? 4ක්. 4ක් නේද? ටේප් එකේ පොයින්ට් නම් 4ක්. අද එහෙනම් මෙතන පුතේ 14යි පොයින්ට් 4 කියලා අපිට ලියා ගන්න ලේසියිනේ. 14යි පොයින්ට් 4. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ මේක පටල ගන්න එපා. ගණිත ක්‍රමයේදී අපි සාමාන්‍යයෙන් පුතේ හමාරක්
හමාරක් කියන එකකට අපි යොදාගන්නේ පොයින්ට් 5ක් කියලා නේද? 15යි පොයින්ට් 5යි 16යි පොයින්ට් 5යි 2යි පොයින්ට් 2 හමාර කියන එක අපි ලියන්නේ කොහොමද? 2යි පොයින්ට් 5යි. හැබැයි මේ රෙදි නිර්මාණයේදී මේ ටේප් එක භාවිතයේදී අපි මේ හමාර කියලා කියන්නේ පොයින්ට් 4යි. පටල ගන්න එපා. හරිද? පොයින්ට් 4යි. එහෙනම් පුතේ මේක දැන් අපිට දෙකට බෙදන්න හරිම ලේසි. ඉස්සෙල්ලා බෙදන්න 14 දෙකකින්. 14 දෙකෙන් බෙදුවම 7යි. ඊට පස්සේ මේ පොයින්ට් ගන්න බෙදන්න දෙකකින්. මෙතන 4 දෙකෙන් බෙදුවම කීයද? 2යි. එහෙනම් 7යි පොයින්ට් 2යි. ලේසිද නැද්ද? ලේසිද නැද්ද? මේම ගණන් ගන්න එපා. මේම ඔක්කොම පැහැදිලිව කියලා දෙනවා. ඔය එච්චර අදාළ නැහැ. නමුත් කියලා දෙන්න ඕන නිසා කියලා දෙනවා. හරි? 7යි පොයින්ට් 2යි ඔන්න ඔය විදිහට තමයි බෙදෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි පුතේ දැන් පපුව වට ආවේ කීයද කාගෙද? අපි හිතමු පපුව වට බිම්මක් අපි 4ින් බෙදන්න ඕනේ. පපුව වට. මං කිව්වා 34යි කියලා ඉමේෂගේ පපුව වට. 34 අපි බෙදනවා එක වක්‍ර බිම්මක් නිසා 4ින්. ඇඟ වටෙන් මෙන බිම්මක්. ඇඟ වටෙන් මෙන මිමි ඇයි 4ින් බෙදන්නේ? ඕන් දෙවනි ප්‍රශ්න. ඔයාට උත්තර ලබන සතියේ පැහැදිලිව කියලා දෙනවා. 4ින් බෙදන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි හරිද? ඒක චුට්ටක් කියලා දෙන්නම් චුට්ටක්. හරි? මෙන්න මේ වගේ රෙද්දක මෙන්න අපි ගන්න පොප්පින් රෙද්දක් කියන්නකෝ. මේක 36 පල්ල රෙද්දක්. මේක බලවාටිය මේක බලවාටිය. දැන් ඔයාලට අපි හිතමු අපි දැන් මෙතුලිට ගවුමක් මහනවා. මහනකොට පුතේ මේ එයාට අපි ගවුම මේ රෙද්දේ මේ සම්පූර්ණ රෙද්ද මම මේසෙ උඩ දිග ඇරලා මෙහෙම මම රෙද්දාන්දි කපනවද? ඕ මෙතුලිට 60ක් කියලා මෙහෙම මම එයාට 60 කපනවද? කපන්නේ නැහැ. මම පුතේ ඉස්සරහා පළුව සහ පිටිපස්සේ පළුව වෙන වෙනම කපනවා. ඒ කපනකොට ඉස්සරහා පළුව පුතේ මම රෙද්ද දෙකට නමලා කපන්නේ. රෙද්ද දෙකට නමලා කපන්නේ. එතකොට ඉස්සරහා පළුව දැන් මේ අපි ගත්ත මේ සම්පූර්ණ පොප්ලින් මීටර දෙකක් කියන්නේ. මේ මීටර දෙක මම මොකද කරන්නේ? මේක මේ බලවාටිය උඩට මේ බලවාටිය එන විදිහට මම මෙන්න මේක නමන විදිහට මෙහෙම නමනවා. ඉක්මනින් මේ අද සුට්ටක් පුතේ මෙහෙම කියලා දෙනවා. අපි පාඩම් වලදී මේවා විස්තර කරනවා. හරි? මේ තියෙන පුතේ පොප්ලින් රෙද්ද. හරිද? මේ බලන්නකො. ඔන්න පොප්ලින් රෙද්ද කියලා හිතන්න. මේ ඕනම රෙද්දක දෙපැත්තේ තියෙනවා ඝන වාටි දෙකක්. නේ? ඝන වාටි දෙකක් තියෙනවා. ඒකේ නූල් ගැලවෙන්නේ නැහැ. මේ මෙන්න මෙහෙම ඇද්දාම නූල් ගැලවෙන්නේ නැහැ. ඝන වාටි දෙකක් තියෙනවා. එන්නේ වාටි දෙකට අපි කියනවා මේ බලවාටිය කියලා කියනවා පුතේ. බලවාටිය කියනවා. එහෙම නැත්නම් අස්වාටිය කියලා කියනවා. නැත්නම් කිරට වාටිය කියලා කියනවා. එතකොට ගොඩ වෙලාවට අපි ඇඳුමක් කපන්නේ පුතේ මේකට සමාන්තරව මේ බලවාටියට සමාන්තරව. ඒ කියන්නේ මේ බලවාටිය දැන් රෙද්දේ උස අපි ගන්න ගවුමේ උස ගන්න මේ පැත්ත. බලවාටියට සමාන්තරව. දැන් මම ඇඳුම ඉස්සරහා පළුව කපන්න රෙද්ද මෙහෙම නමනවා. උන දෙකට නැමුවා. දෙකට නැමුවා. මෙහෙම නමපු රෙදි කොටස මම දැන් පුතේ බෝඩ් එකේ අඳින්නම්. හරියටම දෙකට මැදින් නමන්නේ අපි ඕවා පිරිමහලා අපි කපන විදිහවල් තියෙනවා ඒවා කියලා දෙන්නම්. ඕන් දැන් මේ දෙකට නමපු රෙදි කොටස මෙහෙම තියෙනවා. මේ පැත්තට බලවාටි දෙක මෙහෙම එකමත් එක හිටලා තියෙනවා. මේ පැත්තට නැම්ම තියෙනවා මේ රෙද්දි. දැන් මම මෙතුලිට 60ක් කපනවා කියවනේ. මේකේ පතරම පුතේ මම මෙන්න මෙහෙම තමයි නිර්මාණය කරගන්නේ මේකේ. ඔන්න ඔහොම. පැත්තක්. එහෙනම් ඉස්සරහා පළු දෙකයි. මේ රෙදි කොටස මෙහෙට දිග හැරියාම තමයි පුතේ මේ පැත්ත අපිට පේන්නේ. කොහොම පේන්නේ. එහෙනම් ඉස්සරහා පළු දෙකයි. වම දකුණ. එහෙනම් ඉස්සරහා අපි 60ක් හෝ ගවුමක් කපනකොට ඉස්සරහා පළු දෙකයි. මේ වගේ නමලා කපනකොට මේ වගේ පැති දෙකයි. හරිද? පිටිපස්සත් පුතේ අපි කපන්නේ ඔය විදිහට. ඒතර පිටිපස්සත් පැති දෙකයි. එහෙනම් මුළු ඇඟ වටේම පැති 4යි. ඉස්සරහා වම දකුණ සහ පිටිපස්සේ වම දකුණ. එහෙනම් මුළු ඇඟේම පැති 4ක් නිසා අපි වටමිමි අපේ ඇඟ වටෙන්ම ගන්න මිමි අපි 4ෙන් බෙදන්නේ ඇඟ වටේ පළු 4ක් නිසා. ඉදිරියේදී ඔයා විස්තර කරලා කියලා දෙන්නම්. හරි?
එහෙනම් දැන් බලන්න 34 4ෙන් බෙදන්නේ කොහොමද? 34 4ෙන් බෙදුවම පුතේ හරිද? 34 4ෙන් බෙදුවම 32. එතකොට මෙතන 8 වරක් 4 නම් 32යි. 32යි. 8 වරක් 4 32යි. එහෙනම් 32 4ෙන් බෙදුවහම 8යි. 34 4ෙන් බෙදුවම ඔන්න දෙකක් ඉතිරි වෙනවා. දෙකක් කියන්නේ අඟල් දෙකක් ඉතිරි වෙනවා. මේ අඟල් දෙක අපිට 4ෙන් බෙදන්න බෑනේ. එහෙනම් පුතේ මේ අඟල් දෙකට 4 4 ගානේ බෑ. එහෙනම් භාගයේම 4ක් තියෙනවානේ මේ අඟල් 4ට. එහෙනම් 32 4ෙන් බෙදුවම කීයද? 8 කියලා එනවා. එහෙනම් 8.2යි. 8.2යි. ඕක අපිට මෙහෙම පුළුවන් මේ බලන්න. මේ වගේ ටේප් එක ගත්තා. ඔන්න ගියා 32ට. මෙන්න 32ට ගියා. මේ 32 උඩ වගේ ඇඟිල්ල තියෙනවා. තියලා අපි මෙහෙම ටේප් එක මේ ටේප් එකේ කෙලවර ගෙනහිල්ලා 32 උඩින් ගානට මෙහෙම තියනවා. ඕන් දැන් ටේප් එක අපි දෙකට බෙදුවා. එහෙනම් දැන් ගානට මේ පැත්ත 16 ගාවින් නැමිලා. ආයෙ මොකද කරන්නේ අපි මේ නැමිච්ච පැත්ත ආයෙ ගෙනියනවා මේ 32 ගාවට. ගෙනහිල්ලා මෙහෙම බැලුවාම මෙතන තියෙනවා පුතේ ගානටම අපිට 8 ගාවින් ගානට ටේප් එක නැමිලා තියෙනවා. ඔය විදිහට ටේප් එක නමලත් අපිට හොයන්න පුළුවන් මේ මිමි බෙදා ගැනීම. නමුත් මේවත් සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕනි. හරිද? එහෙනම් මේවා නෝට් දෙනවා. හරි? එතකොට කාගේ හරි අපි බලමු 13යි. 13යි 3 කාලක් ආවා. අපි කියමු චන්දුගේ අපි කියමු 13යි 3 කාලක් ආවා උරහිස. ඔන්න අපිට දැන් මේක දෙකට බෙදන්න ඕන. කොහොමද බෙදන්නේ? මුලින් අපි බෙදනවා 13. 13 දෙකට බෙදුවම කීයද? 6යි point කීයද පුතේ? 6යි point කීයද? 13 දෙකට බෙදුවම 6.4යි. 6.4යි. එහෙනම් අපි ඉස්සෙල්ලා බෙදන්නේ 13. 13 දෙකෙන් බෙදුවම 6.4යි. ඊට පස්සේ පුතේ මේ 3 කාලෙ බෙදන්න. මේ 3 කාලෙට මේ 3 කාලෙට කොච්චරද පුතේ අපි මේක පොයින්ට් වලින් කිව්වොත්? පොයින්ට් වලින් කිව්වොත් 3 කාල කියන්නේ කීයද? පොයින්ට් 0.6. පොයින්ට් 6යි. එහෙනම් මේ 6 දෙකෙන් බෙදුවොත් කීයද? 0.3. 3යි. එහෙනම් පුතේ ඒ 3ත් මෙන්න මේ පොයින්ට් පැත්තේ ලියා ගන්න. මේ පොයින්ට් පැත්තේ ලියා ගන්න. දැන් අපි මෙතන 13 කියන්නේ 6.4යි. හරිද මෙතන? එහෙනම් මේ පොයින්ට් 4 කියන එක අපි දෙකෙන් බෙදන්න ඉතින්. එහෙනම් පොයින්ට් 2යි නේද? පොයින්ට් 4 13යි මේක දෙකට බෙදුවාම 6.4යිනේ. 6.4 එක අපි දෙකෙන් බෙදන්නේ. 6.4 දෙකෙන් බෙදනවා. එහෙනම් 3යි පොඩක් කියනපුතේ sorry මම වැරදුවා. මෙතන අපි මෙතන 13 දෙකෙන් බෙදනවා. 13 දෙකට බෙදුවාම කීයද? 6.4යි. 6.4යි. ඔන්න ඕක බෙදන්න දෙයක් නැහැ. 13 දෙකට බෙදුවා 6.4යි. ඊට පස්සේ මේ 3 කාල අපි දෙකට බෙදුවාට පස්සේ 3 කාල කියන්නේ නූල් 6ක්. එහෙම නැත්නම් පොයින්ට් 6ක්. ඒක දෙකට බෙදුවාට පස්සේ 3ක්. එහෙනම් පුතේ 13 දෙකට බෙදුවාම 6.7ක් එනවා. 6.7ක් එනවා 13 දෙකට බෙදුවට පස්සේ 13යි 3 කාලෙ. 13යි 3 කාලෙ දෙකට බෙදුවට පස්සේ මෙන්න මේ විදිහට හැදිලා එනවා. ඔන්න ඕකට තමයි පුතේ අර ටේප් පටිය බෙදා ගැනීම අර පොයින්ට් ගැන සඳහන් කළේ ඔන්න ඕවා කරගන්න ඕන නිසා. හරිද? ඕවා නෝට් දෙනවා. ඕවා ගැන එච්චර ලොකුවට හිතන්න එපා. ඕවා මෙෂර්මන්ට් කරනකොට අපි මේ ටේප් පටිය දෙකට නමලා අපිට පහසුවෙන්ම බෙදා ගැනීම කරන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම කියලා දෙනවා. හරිද? එතකොට දැන් පුතේ අපි විවිධ රෙදි වර්ග වෙළඳපොලේ තියෙනවා. දැන් අපි ඕගොල්ලෝ රෙද්දක් මිලට ගන්න ගියොත් ඔයාලා ඒ රෙද්ද ඉල්ලන්නේ කොහොමද මුදලාලිගේ? දැන් මට 60ක් මහන්න මෙතන ඉඳලා අඟල් 25ක් උස ඕනි රෙද්දා. 25ක් උස රෙද්දා. දැන් අඟල් සාමාන්‍ය පුතේ දැන් 60 දෙපැත්ත මහන්න 25 අඟල් 50ක් කියමු අපි.
නිකම් මේ කියන්නේ. එතකොට මම ගිහිල්ලා මුදලාලිගෙන් ඉල්ලනවාද මුදලාලි මට අඟල් 50ක් දෙන්න කියලා. ඉල්ලනවද? නෑ. අපි ඉල්ලන්නේ එක්ක මුදලාලි මට යාර දෙකක් දෙන්න. එහෙම නැත්නම් මීටර දෙකක් දෙන්න. හරිද? එහෙම කියලා තමයි අපි ඉල්ලන්නේ. 45 පළල රෙදි තියෙනවා. 36 පළල රෙදි තියෙනවා. එතකොට 60 පළල රෙදි තියෙනවා. 90 110 පළල රෙදි තියෙනවා. එතකොට පුතේ අපි ගවුම් අපි අඳින ඇඳුම් සඳහා අපි විශේෂයෙන් භාවිතා කරන්නේ 36 පළල 45 පළල සහ 60 පළල රෙදි. හරිද? 90 පළල රෙදි පුතේ කලාතුරකින් භාවිතා කරනවා. එකසිය 10 රෙදි අපි සාමාන්‍යයෙන් කර්ටන් මර්ග සඳහා භාවිතා කරනවා. හරි. එහෙනම් සාමාන්‍යයෙන් මේ යාරයකට අඟල් කීයද? යාරයකට අඟල් කීයද? කීයද පුතේ? 36යි. 36යි. යාරයකට අඟල් 36යි. මීටරයකට 39යි. 9යි. හරි. ඔව්. 39යි. එහෙනම් යාරයකට අඟල් 36යි මීටරයකට 39යි. එතකොට පුතේ ඕගොල්ලෝ රෙදි ගන්න ගියාම සමහර විට කපටි මුදලායිලා මෙන්න මෙහෙම කියනවා. මෙහෙම කියනවා. මිස් ඔයාට යාරේ නම් මේ රෙද්දේ මේ 60 පල්ල රෙද්ද මේකේ යාරේ ඔයාට දෙන්නම් යාරේ 250යි. මීටරේ නම් මිස් මීටරයක් නම් 250ක් ඕනේ. දැන් යාරේ 250යි මීටරේ නම් 300ක් ඕනේ කියලා කියනවා. යාරේ 250යි මීටරේ 300යි කියනවා. එතකොට මේක යාරේ රුපියල් 250යි. මීටරේ රුපියල් 300යි. එතකොට පුතේ ඔයා මෙතන මේ 250ට වඩා රුපියල් 50ක් වැඩියෙන් ගෙවලා තියෙනවා මීටරයකට. හරිද? එතකොට ඔයා මීටරයක් දැන් මෙතන මේ දෙකට වැඩිපුර ගෙවලා තියෙන අඟල් කීයකටද පුතේ රුපියල් 50ක් වැඩියෙන් ගෙව්වේ? ඊයකටද? අඟල් 3කට. අඟල් 3ක් වැඩියෙන් ගන්න තමයි පුතේ ඔයා රුපියල් 50ක් වැඩිපුර ගෙව්වේ. ඒක පැහැදිලිද? යාරයකට අඟල් 36ක් තියෙනවා. හරිද? ඒක රුපියල් 250යි. මීටරයක් අඟල් මේ 36ට වඩා අඟල් 3යි වැඩි වෙන්නේ 39යි. 39 රුපියල් 300යි කියනවා. මම කියනවා වෙනදපලේ. ඒක නිසා පුතේ ඔයාලා මේව ගැන ටිකක් වැඩි අවධානයකින් ඉන්න. හරිද? තව දෙයක් තමයි ගොඩාක් පළල රෙදි තියෙනවා. ගොඩාක් දිග රෙදි සාමාන්‍යයෙන් ගොඩාක් පළලින් වැඩි රෙදි තියෙනවා. සමහර වෙලන්දෝ පුතේ මුදලාලිලා මේ පළල පැත්තෙන් ඕගොල්ලෝ අහක බලනකන් ඉඳලා පළල පැත්තෙන් රෙද්ද මැනලා දෙනවා. ඒ ගොඩක් දිගයිනේ. ඒකට අපිට හිතෙන්නේ ඒක තමයි රෙද්දේ පළල කියලා. හරිද? එහෙනම් ඒ දිග කියලා අපිට මෙහෙම පළල මතක තියාගන්න පුතේ රෙද්දක දිග සහ පළල හඳුනගන්නේ මෙහිමයි. හරිද? රෙද්දේ දිග කියන එක අපි අඳුනගන්නේ මෙන්න මේ බලවාටිය ඔස්සේ. මේ බලන්න. මේ රෙද්දේ දෙපැත්තේ මේ ඝන වාටි දෙකක් තියෙනවා. මේ කිසිම වෙලාවක පුතේ මේ බලවාටියේ නූල් ගැලවෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ. හරිද? එතකොට අපි රෙද්දේ දිග තීරණය කරන්නේ මේ රූල තියලා මේ බලවාටිය මුදුනේ බලවාටිය දිගේ තමයි අපි රෙද්දේ දිග තීරණය කරන්න ඕනි. හරිද? මෙන්න මෙතන යාර කීයද? මීටර කීයද කියලා අපි තීරණය කරන්නේ පුතේ මේ බලවාටිය දිගේ තමයි. හරිද? මේ බලවාටිය සහ මේ බලවාටිය මෙන්න මේ බලවාටි දෙක අතර මෙන්න මෙහෙම මේ මගේ මූණ ගාවින් යන්නේ පුතේ රෙද්දේ පළල. මේ රෙද්දේ පළලේ හැම වෙලේම මේ හොඳට බලන්න මේ නූල් මේ රෙද්ද කට් කරලා තියෙන්නේ මේ ඔය නූල් ගැලවිලා තියෙන්නේ මේ රෙද්ද කපලා තියෙන්නේ මේ රෙද්දේ පළල. හරිද? ඔන්න ඕකටයි අපි මේ බලවාටි දෙක අතර රෙද්දේ තියෙන්නේ පළල. මේ බලවාටිය දිගේ මේ බලන්න මේ බලවාටිය දිගේ තමයි අපි මෙතනින් ටේප් එකත් හරි රූලක් හරි තියලා තමයි අපි මේ දිගේ පහළට රෙද්දේ දිගම අනින්නේ. ඕවා ගැන අවධානය යොමු කරන්න. හරිද? එහෙනම් පුතේ සරලව විස්තර කළා. ඉදිරියේදී දීර්ඝව විස්තර කරනවා. එහෙනම් අදට සාමාන්‍යයෙන් ලියා ගන්න ඔයාලට අද එක පාඩමක් හරි කරන්න ඕන නිසා ලියා ගන්න.
කෑලි සාය වර්ග කියලා මාතෘකාව ලියන්න. කිසිම වෙලාවක මම උගන්වනකොට පොතේ ලියන්න එපා. පොඩි අහක යන ළමයිගේ අහක යන පොත් වලින් කඩාගත්ත කොළ ටිකක් එකතු කරලා නිකන් නෝට්බුක් එකක් හදාගන්න. ඒකේ මම උගන්වන වෙලාවට ලියාගන්න. ඊට පස්සේ මම නෝට් එකක් දැම්මට පස්සේ ඒවත් එක්ක මම උගන්වන ඒවත් බලලා ලස්සනට නෝට් එක පොතේ ලියාගන්න. හරි? එහෙනම් ලියාගන්න පුතේ මුලින්ම සාය වර්ග කියලා මාතෘකාව දාන්න. දාලා ලියාගන්න කෑලි සාය වර්ග කෑලි සාය. හරි? ප්‍රධාන මාතෘකාව සාය වර්ග ඊට පස්සේ කෑලි සාය. හරි? ඕගොල්ලෝ දැකලා තියෙනවද පුතේ? රෙදි සාමාන්‍යයෙන් මේ කෑලි සායේ මෙන්න මේ වගේ රෙදි දෙකක් මූට්ටු කරලා. මෙහෙම කොටස් දෙකක් මූට්ටු ඉස්සරහා සහ පස්ස මෙහෙම කොටස් දෙකක් මූට්ටු කරලා මේ කෑලි දෙකේ සාය තියෙනවා. ඊට පස්සේ කෑලි මෙතන මෙහෙම මේ දෙකේ සාය. ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ දැකලා ඇති මේ බලන්න මෙන්න මේ විදිහට කෑලි හතරක්. ඉස්සරහා පළුවට කෑලි දෙකයි. පිටිපස්සේ පළුවට කෑලි දෙකයි මෙන්න මෙහෙම. ඉස්සරහා පළුවට කෑලි දෙකයි පිටිපස්සේ පළුවට කෑලි දෙකයි විදිහට කෑලි හතරේ සාය ඔයගොල්ලෝ දැකලා ඇති. කෑලි හතරක් මෝට්ටු කරලා මහපු සාය. පොඩි ෆ්ලෑට් එකක් එන විදිහ. එතකොට පුතේ තව ඔයගොල්ලෝ දැකලා ඇති කෑලි හයේ සාය. මෙන්න මෙහෙම නේ. එතකොට මේ අපි ගන්න ඉස්සරහා පළුවට කෑලි 3ක්. හරි? පිටිපස්සේ පළුවට කෑලි 3යි. ඔය විදිහට කෑලි ටික මූට්ටු වෙලා කෑලි 6 සාය තියෙනවා. ඊට අමතරව කෑලි 8 සාය තියෙනවා. පුතේ මදු ඔයාට සිග්නල් නැතුව ඇති පුතේ. ඒකයි ප්‍රශ්නේ ඇත්තේ. බය වෙන්න එපා රෙකෝඩින් දෙනවා. බය වෙන්න එපා රෙකෝඩින් එක දෙන්නම්. හරි? ඔය විදිහට. එහෙනම් කෑලි 2 4 6 8 10 12 ඔය විදිහට පුතේ කෑලි සාය තියෙනවා. එහෙනම් දැන් අපි මුලින්ම පුතේ මේ කෑලි දෙකේ සාය වලට කියලා දෙන්නේ. මේක අපිට ටයිට් සායත් එක්ක මේක කරන්න පුළුවන්. අපි එහෙනම් අද ඉගෙන ගමු කෑලි 4 සාය කොහොමද කරන්නේ කියලා. කෑලි 4 සාය. හරිද? එහෙනම් කෑලි සායෙත් පුතේ අපි ලියා ගන්න ඕනේ කෑලි 4 සාය. හරි? කෑලි 4 සාය. එහෙනම් පුතේ මේකට අවශ්‍ය මිමි මේ සාරේ මහන්න අවශ්‍ය මිමි ලියා ගන්න. අවශ්‍ය මිමි. එහෙනම් හොඳට බලන්න පුතේ මේ සාය මහන්න අපිට අවශ්‍යයි සාය අඳින තැනින් ගානට ඉන වට මිනුම. හරිද? එහෙනම් ඔයාලා ලියා ගන්න ඉන වට කියලා. වරහන් ඇස්සේ ලියා ගන්න ඕන නම් අඳින තැනින් ගානට. හරිද? සාය අඳින තැනින් ගානට ඉන වට. මොකද මං සාය අඳින තැනින් කියලා කිව්වේ පුතේ කෙනා මේ සාය අඳින තැන් වෙනස්. සමහර අය මේ උඩින් අඳින්න පුළුවන්. හරිද? සමහර අය ටිකක් පහළින් අඳින්න පුළුවන්. සමහර අය මේ පෙකණි මට්ටමින් අඳින්න පුළුවන්. එහෙනම් සාමාන්‍යයෙන් මම අඳින්නේ පුතේ මේ චුට්ටක් පහළින් මේ පෙකණි මට්ටමින් වගේ සාය මං අඳින්නේ. එතකොට ටිකක් අර බඩ පියන ගතියක් අඩු නිසා මේ විදිහට මම ඇඟ වටෙන් ටේප් එක මෙහෙම දාලා ඔන්න මම ගන්නවා වක්‍ර මිම්මක්. මේ ඉන වට මිම්ම මම ගත්තා. සාය අඳින තැනින් ගානට මෙහෙම ටේප් එක ඉන වටෙන් මෙහෙම දාලා මේ විදිහට දාලා පුතේ ඔය මම ගත්තා ඉන වට මිනු. හරිද? ඕන් අඳින තැනින් ගානට ගත්ත ඉන වට මිනු. හරි? කෙනෙක්ගේ මිනිස්සෙගේ ශරීරය මෙහෙම නම් නිකන් මේ විදිහට හිතන්නකො පුතේ මේ කකුල් දෙක ගාව මේ ටික මේ ඇඟේ පාද මේ පෙකන්නේ. හරිද? එහෙනම් මදි පේනවනේ. මෙන්න මේ කෙනෙක්ගේ නිකන් මං කඳ කොටස ඇඳලා පුතේ.
එතකොට එයා සාය අඳින තැනින් ගානට ටේප් එක දාලා මේ විදිහට ඉන වටේම අපි ගන්නවා ඉන වට මිනුම. සාය අඳින තැනින් ගානට ඉන වට මිනුම. හරිද? එහෙනම් ඉන වට ගත්තා. අපි හිතමු 24යි. එයාගේ ඉන වට 24යි. හරිද? ඒක ලියලා පෙන්නන්නම් පුතේ මේක මේ බෝඩ් එක මම කැමරා එක ලං කරලා නෑනේ. හරි ඔන්න. ඉනවට සාය අඳින තැනින් ගානට ඉනවට ගත්තා 24යි කියලා මම ලිව්වා. ඊට පස්සේ පුතේ සායේ උස මේ සාය අඳින තැන ඉඳලා ටේප් එක තියලා මේ අංශය දිගේ ඔයාලට අවශ්‍ය උසක් ගන්න පුළුවන්. ඔයාලා කැමති උසක් ගන්න සාය අඳින තැන ඉඳලා ටේප් එක තියලා අංශය දිගේ හරිද? මේ විදිහට දැන් මෙතන නම් මම ටේප් එක අඳින්නේ මේ අංශය දිගේ මම මේ පහලට මං අවශ්‍ය උසක් ධන හිසට නැත්නම් ධන හිසෙන් පහලට නැත්නම් ඊටත් පාමුලටම ගන්නවා. හරිද? එතකොට එනම් පුතේ මම සායේ උස මේ ටේප් එක මෙහෙම තියලා මෙතෙන්ට මම සායේ උස මේ හරියට මම 25යි කියලා ගන්නවා. උස 25යි. හරිද? සායේ එතකොට ඉනවට 24යි සායේ උස 25යි කියලා නිකන් දල වශයෙන් ලියා ගන්න කැමති මිම්මක්. හරි? ඔයාලගේ මිමි වෙනස් වෙන්න පුළුවන්. මම මේ දලව මේ පාඩම කියලා දෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් පුතේ අපි සායවල් වර්ග නිර්මාණය කරනකොට ඉනේ ඉඳලා අපි පුතේ බය වෙන්න එපා. රෙකෝඩින් එක දෙනවා. ඇහෙන්නේ නැති අයට, පේන්නේ නැති අයට ඔක්කොටම රෙකෝඩින් සෙට දෙනවා. හරි? එහෙනම් සාය අඳින තැන ඉඳලා සාමාන්‍යයෙන් අපි ධනහිස මට්ටමට සාමාන්‍ය විදිහට අපි හිතනවා පුතේ අඟල් 20යි කියලා. හරි? 3/4 size. ඒ කියන්නේ ධනහිසෙන් චුට්ටක් පහලට සාය පාමුලටමත් නෙමේ අර මැද උස තියෙන සාය 3/4 සාය අඟල් 30ක් කියලා හිතනවා. හරිද? සාමාන්‍යයෙන් අර පාමුලටම කකුලේ ඇසටේ ළඟටම උස පුතේ අපි හිතනවා අඟල් අපි උස කියලා හිතනවා අඟල් 40ක්. එහෙනම් අඟල් 20 ධනහිසට 3/4 30 සම්පූර්ණ අඟල් 40. ඒ පුතේ සාමාන්‍යයෙන් අර මෙෂර්මන්ට් ක්‍රමයේදී සායේ උස ගණනය කරන විදිය. ටේප් එක තියලා නිකන් හිතන්නේ නැතුව අපි සරලව නිකන් හිතනවා. ටේලරින් වලදී අපි ඇඳුම් කරනකොට. හරි? එහෙනම් දැන් මේ අපි මහන්නේ පුතේ කෑලි 4 සායක් නිසා අපි මේ ඉන වට මිනුම මේ උස මම මකනවා. හරිද? ඉන වට මින්ම කෑලි 4 සායක් හින්දා මම 4ෙන් බෙදනවා. කෑලි 4 සායක් නිසා සායට කෑලි 4ක් මූට්ටු කරන හින්දා තමයි ඉනවට බිනුම 4ෙන් බෙදන්නේ. හොඳයි? එහෙනම් කීයද? 24 4ෙන් බෙදුවම 6යි. 6යි. මේ 6ට පුතේ මම එකතු කරනවා අඟල් 1ක්. මම විතරක් නෙමෙයි ඔයාලත් ඔහොම තමයි. ඔයාලගේ ඉනවට මින්ම සාය අදින තැනින් ගානට ගන්න. කෑලි 4 සායට එක 4ෙන් බෙදන්න. ඒ ලැබෙන අගයට අඟල් 1ක් එකතු කරන්න මැහුම් වාසි. හරිද? මැහුම් වාසි අඟල් 1ක් එකතු කරන්න. එහෙනම් කීයද දැන්? 7යි. 7යි. මේ 7ත් පුතේ අපි බෙදනවා දෙකට. කියලා දෙන්නම් ඇයි ඒ කියලා. මේ 7ත් දෙකට බෙදනවා කීයද? 3.4යි. එහෙම නැත්නම් 3/4යි. හරිද? මම 3/4 කියලා ලියන්නම්කෝ මෙහෙම. 3/4යි. හරිද? ඔන්න මිමි ගණනය කරපු විදිය. හරිද? ඔක දැන් චුට්ටක් පැටලිලි සහගත ඇති. ඒ වුණාට ඔන්න බලන්න මම පැහැදිලි වෙන්න කියලා දෙන්නම්. හරිද? දැන් පුතේ අපි අපේ ඉනවට මින්ම 4ෙන් බෙදනවා. ඔයාලා හිතන්න මේ අපි ගන්න රෙදි කොටස. හරිද? මේ බලන්න. ඔන්න අපි ගන්නවා සාමාන්‍යයෙන් 36 පළල රෙද්දක්. හරිද? මෙන්න කියලා දෙන්නම්. මේ පුතේ අපි කෑලි 4 සායට අපිට 36 පළල රෙද්දක් ඇති. හරි? ගොඩක් පළල නැහැනේ. ගොඩක් ඇඟම හත නැති කෙනෙකුට 36 පළල රෙද්දක් ඇති. මෙන්න පුතේ අපි ගත්ත මේ 36 පළල රෙද්දක්. මේක තමයි රෙද්දේ පළල.
මේක තමා බලවාටිය මේක බලවාටිය. දැන් මේ රෙද්ද දෙපැත්තේ බලවාටිය තියෙනවා. මේ තියෙනවා අඟල් 36 පළල. එතකොට දැන් අපි මේකේ දැන් මේ විදිහටනේ මේක ආවේ. එහෙනම් සායේ උස කීයද පුතේ? උස කියලා ගත්තේ අපි කීයද? 25යි. හරි. මේකට මම මොකුත් එකතු කරන්නේ නෑ. මම මේ සායේ උසමෙන් දෙගුණයක් ගෙන රෙදි කොටස දෙකට නමා ගන්න කියලා මම නෝට් එකේ දීලා තියෙනවා. අද නෑ ඔයගොල්ලෝ ළඟ නෝට් එක හෙට වෙනකොට දෙනවා. හරිද? මේකට පුතේ සායේ උසමෙන් දෙගුණයක් ගෙන රෙදි කොටස දෙකට නමා ගන්න. එහෙම කියන හේතුව එන්න බලන්න. හරිද? මේ බලවාටිය දිගේ. මේක පුතේ මෙතනින් කැපෙන්නේ ඉස්සරහා පළුව. මෙතනින් කැපෙන්නේ පිටිපස්සේ පළුව. ඉස්සරහා පිටිපස්ස කපන්නේ උස කොච්චරද දැන් සායේ උස මෙතන ඉඳලා බලවාටිය දිගේ 25ක් මනිනවා. ඒක අපි මෙහෙම දෙකට නමනවා. දෙකට නමලා වැඩිපුර රෙදි ඉතුරු වුණොත් පුතේ පල්ලෙහාට රෙද්ද තව ටිකක් උසට මෙන්න මෙහෙම ඉතුරු වුණොත් එහෙම මේ වැඩි වෙන ටික කපලා අයින් කරන්න. ඔන්න දැන් අපි සායේ උස මෙහෙම අරගෙන ඉවරයි. මෙහෙම ගත්ත රෙදි කොටස පුතේ මේ දැන් ඉස්සරහා පිටිපස්සේ පළු දෙක තියෙනවා. දැන් අපි මෙහෙම නමපු රෙදි කොටස මේ පළල පැත්ත මේකනේ 36 පළල. මේ 36 පළල මෙහෙම මම දෙකට නැමුවා. දැන් රෙද්දේ කොටස් කීයක් තියෙනවද මෙතන? මේ බලන්න. මේ 1යි 2යි 3යි 4යි. රෙදි කොටස් 4ක් දැන් මෙහෙම නැමිලා තියෙනවා. දැන් මේක මේ දැන් නැම්ම මේ පැත්තේ තියෙනවා මේ බලවාටි ටික මෙහෙම එක පැත්තකට මෙහෙම තියෙනවා. දැන් රෙද්දක් අරන් නිකන් කොලයක් නමලා බලන්න. මේ විදිහට අපි නැම්මා. මේ නමපු රෙදි කොටස මම දැන් මෙන්න මෙහෙම බෝඩ් එකේ මම අඳිනවා පුතේ. හරිද? ඔන්න බලන්න. ඔන්න බලන්න මම මේක බෝඩ් එකේ අඳිනවා. මේ ඔන්න. දැන් අර නමපු රෙදි කොටස් ටික අඳින්නේ. ඕන. දැන් මේ ඔන්න දැන් මේ රෙදි කොටස් ටික මම මේකේ මොකොත් මැහුම් වාසි එකතු කළේ නෑ යට වාටිය පැත්තට මම නිකම්ම දැන් මේ අර අපි මේ නමපු රෙදි කොටස් හතර තමයි මේ ඇන්දි බෝඩ් එකේ. දැන් මෙතන තියෙනවා එක මත එක හිටපු රෙදි කොටස් හතරක් තියෙනවා පුතේ මේකේ. හරිද? අපි රෙද්ද එහෙම නැමුවානේ. නමලා. ඊපස්සේ තව කැමරාව පාත් කරලා කඩදාසියට කියලා දෙනවා. බය වෙන්න එපා. හතරක් තියෙනවා. දැන් පුතේ මේ රෙද්දේ උඩ මෙන්න මේ උඩ පැත්ත. ඒ කියන්නේ දැන් මේ රෙද්ද අපි දැන් මෙහෙම තියෙන රෙද්දනේ අපි දැන් මේ බලන්නකො මෙහෙම තියෙන රෙද්ද සායේ උස වගේ දෙගුණයක්. ඒ කියන්නේ බලවාටිය දිගේ අඟල් 50ක්. අපි ගත්තේ සායේ උස අඟල් 25නේ. 50ක් ගත්ත අපි ඒක මෙහෙම දෙකට නැමුවා. දෙකට නමලා අපි ඒ රෙදි කොටසත් මේ පළල පැත්තත් අපි දෙකට නැමුවා. එහෙනම් දැන් මෙන්න මේ උඩ පැත්තේ මේ උඩ පැත්තේ පුතේ මම දිග මනින්න ඕනේ. මෙතන ඉඳලා මෙතනට ටේප් එක තියලා දිග මනින්න ඕනේ. දිග මැනලා පුතේ අපි ඕකේ හරි මැද හොයන්න ඕනේ. එහෙනම් හරි මැද හොයන්න අර දැන් මම කිව්වා වගේ අපි දෙකට බෙදා ඉන්නේ නෑ. අපි කොහොමද ඒක බෙදාගන්නේ? මෙන්න මෙහෙම මෙහෙම ටේප් එක තිබ්බා මේ කෙලවරෙන් ටේප් එක තිබ්බා මේ කෙලවරෙන් ටේප් එක තිබ්බා. තියලා මෙතනින් ඇඟිල්ල තියාගෙන මේ කෙලවරට මේ කෙලවර ගහලා ටේප් එක මෙහෙම තිබ්බා. තියලා මෙන්න අපි හරි මැද හෙව්වා පුතේ. ඔන්න හරි මැද හෙව්වා. දැක්කද? හොයලා අපි ඊගාවට මොකද කරන්නේ? අපේ මේ දැන් මෙතන තමයි පුතේ අපි ඉනවට ලකුණු කරන්නේ. මේ ඉනවට පැත්ත, මේ වාටිය පැත්ත. රෙද්දේ. එතකොට මේ දැන් මෙන්න මේ ටික තමයි රෙද්දේ උස. මේ ටික රෙද්දේ උස තියෙනවා අඟල් 25. 25ක් තියෙනවා. දැන් මැහුම් වාසි ගැන කල්පනා කරන්න එපා ඒවා කියලා දෙන්නම්. හරිද? රෙද්දේ උස 25ක් තියෙනවා. ඊට පස්සේ මේ නම කුඩු පැත්තේ අපි හරි මැද හෙව්වා. හරි මැද හොයලා පුතේ මේ එයාගේ ඉනවට මිම්ම. ඉනවට මිම්ම 4න් බෙදුවේ මෙතන කෑලි 4ක් නිසා. ඊට පස්සේ අපිට උත්තරේ ආව අඟල් 6ක් කියලා. ඒකටත් අපි මැහුම් වාසි එකක් එකතු කරා. ඒක එකතු කරලා ලැබිච්ච අගේ තමයි 7. මේ 7 පුතේ අපි දෙකෙන් බෙදුවාම අපිට 3මාරක් ආවා. එහෙනම් දැන් මෙන්න මෙතන තියෙන්න ඕනි අපිට අඟල් 7ක්. 7ක් තියෙන්න ඕනි. ඒක දෙකට බෙදුව හේතුව මෙන්න මේ හරි මැද ඉඳලා මේ පැත්තට 3මාරයි
මේ පැත්තට 3:00යි අපි මැනලා ලකුණු කරන්න ඕනේ. මෙතන සායේ උස උඩ අඟල් 7ක්. 7ක් එනවා. 7ක් එනවා. එහෙම ආවට පස්සේ පුතේ ඒක අපි මේ මෙතන ඉඳලා දැන් මෙතනයි මේ හරි මැද ඉඳලා මෙහාට 3:00යි මෙහාට 3:00යි ලකුණු කරනවා. ලකුණු කළා ඒ ලකුණු කරපු තැන ඉඳලා වාටිය දක්වා මෙහෙම අඳින්න. වාටිය දක්වා මෙහෙම අඳින්න. ඔන්න. දැන් අපි සායි කෑලි ටික කපලා ඉවර කළා. ඉවර කළා මෙතනින් මේ ඉර දිගේ කපනවා. මේ ඉර දිගේ කැපුවාම අපිට එනවා මෙන්න මෙහෙම කෑලි 4ක්. මේ වගේ කෑලි 4ක් එනවා. ওই වගේ කෑලි 4ක් එනවා සායෙට. හරිද? 4ක් එනවා. එතකොට පුතේ දැන් මෙතනින් කපලා මේ ඉර දිගේ කපලා ඉමුණා මේ ටික කැපිලා ඉවත් වෙනවා. මේ ටික කැපිලා ඉවත් වෙනවා. මේ පැත්තත් කැපිලා ඉවත් වෙනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ ඉරි දෙකෙන් මේ ඇතුලේ ටික. ඇතුලේ ටික. දැන් අපි බලමු පුතේ අපේ ඉනවට කීයද? ඉනවට කීයද? මේ මෙතන මුඩු මේ පැත්තේ පුතේ මේ පැත්තෙන් අඟල් භාගයක් ඉදිරියට කරලා මෙහෙනුම් භාගයක් ඉදිරියට කරලා මෙන්න මේක මේ පොඩි කර්ව් ෂේප් එකක් දෙන්න ඕනේ පොඩ්ඩක්. හරි? යට වාටිය හැඩ කරන්න ඕනේ. හරි? මේ බලන්න. දැන් මෙතන උඩ දිග කීයද? කවුරු හරි කියන්න මට. මෙතන උඩ දිග කීයද? අඟල් 7යි. අඟල් 7යි. 7යි. එතකොට පුතේ මේ 7 කෑලි මෙතන කීයක් තියෙනවද? 4යි. 4ක්. එහෙනම් 7 කෑලි 4ක් තිබ්බොත් කීයද? 28යි. 28ක් වෙලා. එතකොට අපේ ඉනවට කීයද? 24යි. 24ක්. 24ක්. එහෙනම් අඟල් කීයක් වැඩි වෙලාද? 4ක්. 4ක්. ඒ 4 කොහෙද මොකද වෙන්නේ? මෙන්න මේ අපි අර මැහුම් වාසි කියලා එකතු කළා නේද පුතේ අඟලක්. මේ අපි එක කොටසකට මේ අඟලක් එකතු කළේ මැහුම් වාසි කියලා. මේ කෑලි මේ වගේ කෑලි 4ක්. හරිද? මේ පැති වලින් මෙහෙම මූට්ටු වෙවි අහුවෙන්න මේ දෙපැත්තෙන් මූට්ටු වෙවි මෙහෙම අහුවෙන්න මේ පැත්තෙන් අඟල් භාගයයි මේ පැත්තෙන් අඟල් භාගයයි එක කෑල්ලකින් ඉවත් වෙනවා. ඒ විදිහට කෑලි 4ෙන්ම අඟල බැගින් ඉවත් වුණාම මේ ඉනවට අඟල් 26ක් විදිහට එනවා කියන 24ක් විදිහට එනවා කියන එක තේරෙනවද? නැද්ද? තේරෙනවා. හැමෝටම මේක පැහැදිලිද? ගැටලුවක් තියෙනවද? කඩදාසි කියන්න පුතේ. කියන්න පුතේ. පියුමි තේරෙනවද පුතේ? ඔව් මිස් තේරෙනවා. හරි. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? හරි. එහෙනම් හරි. තව චුට්ටක් අපැහැදිලි කවුරු හරි ඉන්නවනම් බලමු අපි පොඩ්ඩක් අපි මේක කඩදාසියේ කරලා බලමු. හරි. පොඩ්ඩක් කඩදාසියේ කරලා කපලා පෙන්නන්නම් මං. හරිද පුතේ පොඩ්ඩක් ඉන්න. දශමයක් දෙන්න පුතේ පොඩ්ඩක්. කැමර එක මම මේ මැෂින් එක එහාට ගියාට පස්සේ පොඩි අවුලක් ගියා. හරිද? පේනවද පුතේ? පේනවද? පේනවා. හරි. එහෙනම් මේ බලන්න පුතේ. හරි. මේකෙන් පේනවා මදි ඇති අපි අනිත් එකෙන් බලමු.
ලකිලි. මේකෙන් පොඩ්ඩක් ෂයින් වෙනවා අපිට. ඒක නිසා මේකෙන් බලන්න. හරි. ඔන්න බලන්න. හරි. ඔන්න. දැන් පුතේ මේ තියෙන්නේ අර අපි කියපු 36 පළල රෙදි කොටස. හරිද? මේ තියෙන්නේ අපේ 36 පළල රෙදි කොටස. හරිද? දැන් මේක තමයි දැන් මේ අපි සම්පූර්ණයෙන් ගත්ත අපේ රෙදි කොටස මේ තියෙන්නේ. මේ බලන්න මේ අපි මේ ගත්ත අපේ සම්පූර්ණ රෙදි කොටස මේ තියෙන්නේ. මේ 36 පළල. එහෙනම් මේක තමයි බලවාටිය. මේක රෙද්දේ බලවාටිය කියන්නේ අපි සාමාන්‍ය පුතේ රෙද්දක බලවාටියක් කියන්නේ මේ රෙද්ද දෙපැත්තේ මෙන්න මේ තියෙන්නේ මේ බලන්න මේක මේ රෙද්දේ බලවාටිය මේ පැත්තේ මේ තියෙන මේ බලවාටිය. එහෙනම් ඔය බලවාටිය දිගේ තමයි අර මම පෙන්නුවා වගේ රෙද්ද දිග තීරණය කරන්නේ. එහෙනම් මම බලවාටිය දිගේ අපේ සායේ උසඟල් 25යි තවත් 25ක් පහළට මනිනවා. ඒ කියන්නේ ඉස්සරහා පළුවටයි පිටිපස්සේ පළුවටයි. සායේ උසමෙන් දෙගුණයක්ගෙන රෙදි කොටස දෙකට නමා ගන්න කියලා කියනවා. එහෙනම් ඒ කියන්නේ බලවාටිය දිගේ අඟල් 25කුත් ගන්නවා. ඒ කියන්නේ සායේ උසමෙන් දෙගුණයක්ගෙන ඔන්න රෙදි කොටස දෙකට නමා ගත්තා. හරිද? දෙකට නැමූ රෙදි කොටස පළල පැත්ත නැවත දෙකට නවන්න. ඔන්න නැමුවා. හරිද? පළල පැත්තක් දැන් මේ නමලා තියෙන්නේ. මේකනේ පළල පුතේ මේ 36 පළල. අපි මේකත් ඔන්න දෙකට නැමුවා. දැන් රෙදි කොටස් 4ක් මෙතන තියෙනවා. මේ බලන්න. හරිද? හරි මේ බලන්න. මේ 1යි 2යි 3යි 4යි තියෙනවා. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? මෙන්න මේ මුදුනේ අපි හරි මැද හොයනවා. කොහොමද අපි හරි මැද හොයන්නේ? මෙන්න මෙහෙම ටේප් එකක් අරගෙන මේ කෙළවරෙන් මෙහෙම තියලා මේක අපි මේ කෙළවර අපි මේ ඉර උඩට ගෙනියනවා. මෙතනට ගෙනිච්චා. ගෙනහිල්ලා ඔන්න පුතේ අපි හරි මැද හෙව්වා. ඔන්න හරි මැද හෙව්වා. හොයලා අපි මොකද කළේ? අපි ඉනවට මිනුම කියලා එකක් ගත්තා නේද? මේ ඉනවට ගත්තා. එයාගේ ඉනවට කීයද? 24යි. අපි මේ පළු 4ේ සායක් කපන නිසා අපි ඒක 4ෙන් බෙදනවා. කීයද? 24 4ෙන් බෙදුවම 6යි. මේ 6ට පුතේ මැහුම් වාසි අඟල් එකක් එකතු කරනවා. මේ 6ට විතරක් නෙමෙයි ඔයාලගේ ඕනම ඉනවට මිනුමක් කෑලි 4 සාය නම් 4ෙන් බෙදන්න. ලැබෙන පිළිතුරට අඟල් එකක් එකතු කරන්න. හරිද? දැන් අපිට 7ක්නේ ලැබෙන්නේ උත්තරේ. ඒක බෙදන්න 2කින්. කීයද? 3/4යි. 3/4යි. ඔන්න උත්තරේ ආවා. දැන් මොකද කරන්නේ? මෙන්න මේ ලැබිච්ච පිළිතුර මේ හරි මැද තියෙන ඉරගාවින් මේ පැත්තට 3යි 3/4යි. හරි මදි හැඩ. මේ පැත්තට මෙතන ඉඳලා ටේප් එක තියලා. මම මේකේ හරියටම 3/4 මනින්නේ නැහැ පුතේ. මේක පොඩි එකක් ඉඳලා මේ පැත්තට 3/4යි මේ පැත්තට 3/4යි මේ මැද ඉරේ ඉඳලා. දෙපැත්තට ලකුණු කරනවා. ලකුණු කරලා අපි ඕක වාටිය මේකනේ දැන් සායේ වාටිය. වාටිය පැත්තට අපි මෙහෙම අඳිනවා මේ. ඕම ඇඳා මේක තියලා මෙහෙම ඇඳා. ඔන්න ඇඳා. හරිද? ඇඳලා මේ වාටිය පැත්තෙන් මෙතනින් ඉහළට අඟල් භාගයක් ලකුණු කරන්න. මේ පැත්තටත් භාගයක් ලකුණු කරලා පොඩ්ඩක් මේ පැත්ත පුතේ වාටිය පැත්ත පොඩ්ඩක් හැඩ කරන්න. මේ හැඩ කරන්න. හැඩ කරලා දැන් අපි මේක කපමු. දැන් කපමු. ඔන්න මම මේ බලා ඉන්න මේ දිගේ කැපුවා. කැපුවා. හරිද? මේක පුතේ ඔයගොල්ලෝ රෙදි වල කපනකොට රෙද්දේ කපනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේකේ පුතේ රෙදි කෑලි එකට රෙදි 4ක් විතර පළු 4ක් විතර එකට තියෙනවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම පුතේ ඔයාලා මෙන්න මේ
අල්පෙනිති භාවිතා කරන්න ඕනි. නැත්තම් රෙද්ද ප්‍රතිපොටවල් එහෙට මෙහෙට යනවා. එහෙට මෙහෙට යන නිසා මේ මෙහෙම ගහ ගන්න. මෙහෙම රෙද්දේ ගහ ගන්න දෙතුන් පොලකින් අල්පෙනිති ටික. ඒක මොකුත් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඉර දිගෙත් කපන්න මේ. කපන්න එකක් කපලා අයින් කරන්න. හරිද? ඕකේ පුතේ රෙදි පිරිමහලා මේ සායේ කපන විදියවල් එහෙම තව තියෙනවා හොඳේ. ඔය අද ඔහොම කියලා දුන්නට හැමදේම එක දවසේ කියලා දෙන්න බෑනේ. නේ? දැන් මේ යටපැත්තෙනුත් මේ අර මම අර වාටිය හැඩකලේ ටිකක් මෙහෙම පොඩ්ඩක් කපලා දාන්න. හරිද? එතකොට මේ මෙතන පුතේ අපි අර උඩ නමලා ගත්ත නිසා රෙද්ද මේ මෙහෙම නමලා ගත්ත නිසා මම මේක මේ මෙතනින් කපලා වෙන් කරන්නම්. හරි? දැන් මේ බලන්න. දැන් ඔයාලා දැන් මෙතන උඩ දිග කීයද කිව්වේ? 7යි. 7ක් එනවනේ මේ පැත්තට 3මාරයි මේ පැත්තට 3මාරයි. එතකොට පුතේ මේ 7 එනකොට එක රෙදි කොටසකින් අඟල් භාගි බැගින් මැහුම් වාසි ඉවත් වෙනවා. මේ පැත්තෙන් අඟල් භාගෙකුත් මේ පැත්තෙන් අඟල් භාගිකුත් මැහුම් වාසි ඉවත් වෙනවා. එතට බලා ගන්න. අඟල් භාගිකුත් මැහුම් වාසි ඉවත් වෙනවා. එහෙනම් ඔන්න බලන්න. දැන් අපි මේ කෑලි ටික මූට්ටු කරමු. කොහොමද මූට්ටු වෙන්නේ කියලා බලමු. සාය කෑලි සාය කොහොමද අපි මහන්නේ කියලා. පුතේ මම මේකේ වාටියට මොකුත් එකතු කරේ නැති හේතුව අපි මේකට ඉන බෑන්ඩ් එකක් අල්ලනවා. ඉන බෑන්ඩ් එකක් අල්ලනවා අඟල් 1ක විතර. ඉන බෑන්ඩ් එක අල්ලනකොට මේ සායෙන් අඟල් භාගයක් මැහුම් වාසි මේ බෑන්ඩ් එක ඉන්නට අල්ලන්න. ඊට පස්සේ මේ අපි දැන් අඟලක් උස වැඩි වෙනවනේ. ඒකෙන් ඉතිරි භාගයේ මේ වාටිය උඩට නමලා මතට බා. හරිද? ඔන්න. මෙන්න රෙදි කොටස් 4ක් දැන් ආවා අපිට. පුතේ මයික් එකක් ඔන් වෙලා. පොඩි එක්කෙනා ඉන්නේ කාගේද? හරි. මෙන්න. මේ බලන්න. ඔන්න අපිට රෙදි කොටස් 4ක් ආවා. මේ 1යි 2යි 3යි 4යි. රෙදි කොටස් 4ක් ආවා. ඉස්සරහා පළුවට 2යි පිටිපස්සේ පළුවට 2යි. එහෙනම් දැන් අපි කොහොමද මේක මූට්ටු කරන්නේ? ඉස්සරහා පළුවේ හොඳ පිටට හරි මේ ඉස්සරහා එක පළුවක හොඳ පිටට අනිත් පළුවේ හොඳ පිට මේ විදිහට මේ හොඳ පිට තිබ්බා මේ විදිහට. ඒ කියන්නේ දැන් මේ අත නම් අතේ හොඳ පිට මේක නම් මේ විදිහට තිබ්බා. එහෙනම් මේකත් ඒ විදිහට ඔන්න හොඳ පිට තියලා මෙන්න පුතේ අඟල් භාගි මැහුම් වාසි වලට මේක මූට්ටු කරගෙන යන්න. මේ ඔයාම අහලා කරලා පෙන්නනවා පුතේ ඔක්කොම හොඳේ කරගන්න විදිය ඉන බෑන්ඩ් අල්ලන විදිය සිපර් අල්ලන විදිය ඔක්කොම කියලා දෙනවා. හරි? මොකද ඉන වට ගානට එන එකක නම් දැන් අපි මේක ඉන ගානට එන්නනේ මහන්නේ. අනිවාර්යයෙන්ම අපි මේකට සිපර් එකක් අල්ලන්න ඕනේ. ඒවා කියලා දෙනවා. ඔන්න පුතේ සායේ මේ පළු දෙක මූට්ටු කරගෙන ගියා. ඔන්න. මෙන්න ඉස්සරහා පළු දෙක. මේන් ඉස්සරහා පළු දෙක. ඊට පස්සේ අපි ගමු පිටිපස්සේ පළු දෙක. මේකේ හොඳ පිටට මේ පළුවේ හොඳ පිටට මේ පළුවේ හොඳ පිට මෙහෙම තියන්න. තියලා මේ අයින දිගේම මෙහෙම මූට්ටු කරගෙන යන්න. හරි? ඔන්න මූට්ටු කරගෙන ගියා. හරි මේ කන පිට තමයි උඩට තියෙන්නේ. හොඳ පිට තමයි දැන් මෙහෙම දිගෑරියාම එන්නේ ඔන්න හොඳ පිට මේ. ඔන්න පිටිපස්සේ පළුව. දිගෑරියාම ඔන්නෝම තියෙනවා. මේ පිටිපස්සේ පළුව මේ ඉස්සරහා පළුව. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? මේ පිටිපස්සේ පළුවේ හොඳ පිටට ඉස්සරහා පළුවේ හොඳ පිට. ඒ කියන්නේ ඉස්සරහා පළුවේ හොඳ පිට මේක. මේ පිටිපස්සේ පළුවේ හොඳ පිට. මේ දෙක මෙහෙම මූණට මූණ දැම්මා. කන පිට පැත්ත උඩට හිටින විදිහට. දාලා පුතේ මේ දෙකත් මේ දෙපැත්තෙන් අපි මූට්ටු කරනවා. ඒක මූට්ටු කරන්න කලින් මෙන්න මේ අයිනට මේ හරියට අපි සිපර් එකක් අල්ලනවා. ඊට පස්සේ තමයි අපි මේ අංශය මහන්නේ මෙහාට.
මේ පැත්ත නම් දිගටම අපි මහනවා. මොකද නැත්තම් අපිට ඇඳුම අඳින්න බැරි වෙනවනේ. ඊට පස්සේ අපි ඉන බෑන්ඩ් එක ඇටච් කරලා වාටිය නමලා මහලා සායේ වැඩ ටික ඉවර කරනවා. මේක තේරුණාද? තේරුණාද කියලා කියන්න. මේ කියලා දීපු එක තේරුණාද? අපැහැදිලිද? තේරුණා මිස්. හොඳට තේරුණාද හැමෝටම? තේරුණා මිස්. හරි. එහෙනම් කෑලි 6 සායක් චුට්ටක් කියලා දෙන්නද? නැත්නම් අපිට සතිය කරමුද? කෑලි 6 සාය චුට්ටක් බෝඩ් එකේ කියලා දෙන්නම් ඒක කොහොමද එන්නේ කියලා. හරි මේනකා මොකද हाँ පුතේ? मिस हाँ मिस किया देना හරි ඉක්මනින් කියලා දෙන්නම් ඔයාලට පරක්කු වෙන නිසා. හරි? ඔන්න බලන්න පුතේ. හරි? එහෙනම් ඔන්න චුට්ටක් බලන්න. මේ ඔන්න බෝඩ් එක හොඳට පේනවද? හරිද? අපි පුතේ ඔන්න අපි ගත්ත අර විදිහටම සාය අඳින තැනින් ගානට ඉනවට මිනුම ගත්තා. අරගෙන අපි හිතමු ඒකත් 24යි කියලා. ඔන්න එයාටම අපි කෑලි 6 සායක් මහමු. කෑලි 6. 6 සාය. හරි. හරි කෑලි 6 සාය. හරි. එහෙනම් එයාගේ ඉනවට කීයද? 24යි. හරිද? ඉනවට 24යි. දැන් අපි මහන්නේ කෑලි 6 සායක්. ඉස්සරහ පළුවට කෑලි 3යි පිටිපස්සට කෑලි 3යි එන කෑලි අපි 6 සායක් මහන්නේ. ඒක නිසා පුතේ අනිවාර්යයෙන්ම මේ කෑලි සායේ විශේෂත්වය තමයි ඉනවට මිනුම අවශ්‍ය කෑලි ගාණයෙන් බෙදෙන්න ඕනි. සායේ 6 සායක් නම් 6ෙන් බෙදෙනවා. 8 කෑලි 8 සායක් නම් 8ෙන් බෙදෙනවා. හරිද? කෑලි 10 සායක් නම් 10ෙන් බෙදෙනවා. ඔය විදිහටයි ඉනවට මිනුම බෙදෙන්නේ. හරිද? එහෙනම් ඔන්න කෑලි 6 සාය නිසා මං 6ෙන් බෙදෙනවා. ඉස්සරහට පළු 3යි පිටිපස්සට පළු 3යි කෑලි 6ක්. එහෙනම් පුතේ 24 6ෙන් බෙදුවම පිළිතුර 4ක්. 4ක්. එහෙනම් ඒ 4ට මැහුම් වාසි 1ක්. මේක මැහුම් වාසි. හරිද? 1යි. ඊට පස්සේ කීයද? ඔන්න පිළිතුර 5ක් විදිහට ආවා. උත්තරේ 5ක් ආවා. හරිද? ඔය පහ අපි බෙදනවා දෙකට. ඒ දෙකට බෙදන්නේ පුතේ ඔය පහ ඔහොම තිබිච්ච දෙන්නකො. හරිද? ඔහොම මෙහෙම ආපු පිළිතුර මේකත් දෙකට බෙදනවා. හරිද? එතකොට ඔන්න බලන්න අපි රෙදි කොටසක් ගන්නවා. හරිද? අපි පුතේ ඔන්න අපේ මේකට නම් 36 පල්ල රෙද්දක් සාමාන්‍යයෙන් ඇඟපත තියෙන කෙනෙකුට මදි පුතේ. මදි. 36 පල්ල රෙද්දක් මදි. සාමාන්‍යයෙන් ඇඟපත තියෙන කෙනෙකුට නම් මේකට 45 පල්ල රෙද්දක් ගන්න ඕනි. එතකොට තමයි පල්ලෙහාන් ලස්සනට සායේ ප්ලේයාඩ් ගතිය වැඩි වෙලා ලස්සනට එන්නේ. මොකද සායේ පහලින් එන්නේ පුතේ මේ වගේ ප්ලේයාඩ් ගතියක් නේ. මේ බලන්නකෝ මේ. පහලින් මෙහෙම පහලට යනකොට සායේ විහිදෙනවා. ඒක සායේ ටිකක් වැඩිපුර විහිදෙනකොට තමයි සායේ ලස්සන. පල්ලෙහාට වැඩි ප්ලේයාඩ් එකක් එනකොට. එහෙනම් මෙන්න මම ගත්ත 45 පළල රෙද්ද මේ රෙද්දේ බලවාටිය මේ රෙද්දේ බලවාටිය. දැන් මේ සායේ උසත් මං කියනවා අඟල් 25යි කියලා. කැමැති උසක් ඔයාලගේ ඕනි උසක්. එහෙනම් අපි මොකද කරන්නේ? සායේ උසමෙන් දෙගුණයක් ගන්න. ඔයාලගේ දැන් අපි හිතමු පියුමගේ සායේ උස අඟල් 20යි. එහෙනම් අපි 20 වගේ දෙගුණයක් ගන්නවා. ඒ කියන්නේ මේ බලවාටිය දිගේ අඟල් 40ක් මනිනවා. හරිද? 40ක් මනිනවා. හරි. දැන් අපි නිරෝෂට සායක් මහනවා නම් එයාගේ සායේ උස අඟල් 23ක් ආවා කියමු. අපි මොකද කරන්නේ? මේ බලවාටිය දිගේ 23යි 23 සායේ උස වගේ දෙගුණයක් ගන්නවා. එහෙනම් අඟල් 46ක් අපි පහලට මැනගෙන ඔන්න රෙදි කොටස දෙකට නවා ගත්තා.
හරිද? දැන් පුතේ දෙකට නමපු රෙදි කොටස දැන් අපි මෙතන ආය අර වගේ හරි මැදින් නමන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මෙන්න මේ තියෙන රෙද්දේ සම්පූර්ණ පළල අපි මොකද කරන්නේ? සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. දැන් මෙතන 45 පළල තියෙනවා නම් මේ එක කොටසක් 15යි 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 විදිහට අපිට මේක බෙදා ගන්න පුළුවන්. බෙදාගෙන ඔන්න මේක මෙහිම නැමුවා. මේ පැත්ත මේ විදිහට නැමුවා. කොහොම අනිත් පැත්තට නැමුවා මේ. දැන් මේක බැලුවාම නිකන් මේ ඉසඩ් අකුරක් වගේ මෙහෙම නැවිලා තියෙන්නේ. මේ මේම තියෙන රෙදි කොටස මේක ඇතුළට නැමුවා. මේ කොටස මේ පැත්තට නැමුවා. හරි. මම දැන් මෙතන රෙදි කොටස් කීයක් තියෙනවද පුතේ? චන්දු මෙතන රෙදි කොටස් කීයක් තියෙනවද? 6යි. 6ක් තියෙනවා. 6යි. එහෙනම් දැන් මම මේ රෙදි කොටස් 6 බලන්න. හරිද? මේ විදිහට පුතේ අර ඇඳා වගේම බෝඩ් එකේ තියලා මේ එක මත එක ඔන්න දැන් රෙදි කොටස් 6ක් අඳිනවා. මේ තියෙන්නේ දැන් අර වගේම එක මත එක තියපු රෙදි කොටස් 6. ඔන්න අර මම නමලා පෙන්නපු කඩදාසිය වගේ ඔන්න තියෙනවා රෙදි කොටස් 6. පුතේ ඔයගොල්ලෝ මේ රෙදි කොටස් 6ක් මේ වගේ එකට නමලා ගන්නකොට අනිවාර්යෙන් අර මං කිව්වා වගේ අල්පෙනෙති ගහන්න පින්ස් ගහ ගන්න. හරි. ඊට පස්සේ පුතේ මේ රෙදි කොටසේ උඩ පැත්ත අපි මොකද කරන්නේ? හරි මැද හොයනවා. හරිද? රෙදි කොටසේ මේ උඩ පැත්ත මෙතන ඉඳලා මෙතනට මැනලා අපි හරි මැද හොයනවා මෙහෙම මේ පැත්තේ මේ කෙළවරෙන් ඇඟිල්ල තියාගෙන මේ ටේප් එකේ කෙළවර මේ පැත්තට මෙහෙම ගෙනියන්න. එතකොට අපිට හරි මැද හම්බ වෙනවා. ඔන්න හරි මැද හෙව්වා. හොයලා අපි මොකද කරන්නේ? දැන් මෙන්න මේ පුතේ අපේ ඉනවට මිනුම කෑලි 6ක් නිසා 6න් බෙදුවා. ලැබිච්ච පිළිතුරට මැහුම් වාසි අඟල් එකක් දුන්නා. මේ පිළිතුර අපි ඔන්න දැන් තමා දෙකට බෙදන්නේ. දෙකට බෙදනවා කීයද? 2/2යි. 2/2යි. එහෙනම් මෙන්න මේ හරි මැද ඉඳලා මේ පැත්තට ටේප් එක තියලා 2/2කුත් මේ පැත්තට 2/2කුත් ලකුණු කරන්න. මෙතෙන්ට 2/2යි මේ පැත්තට 2/2යි. ලකුණු කරලා අපි මේක වාටිය දක්වා අඳිමු. නේ? ඕට මෙතෙන්ට ඇඳලා මේක මෙතෙන්ට ඇඳලා. ඊට පස්සේ මේ ඉරි දෙක ඔස්සේ මෙතනින් අඟල් භාගයක් උස්සන්න. මෙහෙම භාගයක් උස්සන්න මේක මෙහෙම හැඩ කරගන්න. දැන් පුතේ මේ ඉරි උස්සේ මේ ඉර දිගේ කපලා අයින් කරන්න. මේක කපලා අයින් කරන්න. දැන් මෙන්න මෙතන උඩ එනවා අඟල් 5ක් එනවා. අඟල් 5ක් එනවා සම්පූර්ණ එතන උඩ දිග. ඒ දෙපැත්තට අපි අඟල් 2/2 ලකුණු කරපුවාම අඟල් 5ක් එනවා මෙතන දිග. එහෙනම් 5 වගේ කෑලි 6ක් ආවොත් 5 වගේ කෑලි 6ක් ආවොත් මෙතන අඟල් 30ක් එනවා. නමුත් අපිට ඕනි අඟල් 24යි. හැම කෑල්ලකින්ම අඟල් භාගෙ වැඩින් මැහුම් වාසි ඉවත් වෙනකොට අපිට අපේ નિયમિત ඉනවට මිනුම හැදිලා එනවා. හරිද? පැහැදිලිද? පැහැදිලිද කෙල්ලනේ? ලේසි? ඔව් මිස් පැහැදිලි. ලේසි නේද? ඔව් ලේසි. හරිම ලේසි නේද? ඒක නිසා කොච්චර අමාරු දෙයක් වුණත් අමාරු වෙන විදිහට කියලා දෙන්නේ නැහැ. හරිම සරල ක්‍රම තියෙනවා පුතේ. තව තියෙනවා අපි රෙදි පිරිමහලා කපන්න ඕනි ක්‍රම තියෙනවා. ඕවා ගොඩක් තියෙනවා. එතකොට ඒවා ඔක්කොම ඔයාලට කියලා දෙනවා. මේකට අපි සිපර් අල්ලන්නේ කොහොමද? මේකේ තව පැටර්න්ස් ගොඩාක් තියෙනවා පුතේ මේ කෑලි සායේ. ඕගොල්ලෝ දැකලා ඇති මේ කෑලි සායවල වල මේ පළු මූට්ටු කරලා තියෙන අතරට ලස්සනට ත්‍රිකෝණ දාලා තියෙනවා. මේවා වෙනම කෑලි කරලා ලස්සන මේ පැත්ත මේ හරිය රේන්ද මේ පැත්තේ රෙද්ද තියෙනවා. එහෙම නැත්නම් මේවා පාට දෙක තුනකින් ජොයින්ට් කරලා මහලා තියෙනවා. මේවා ඔක්කොම ඔයාලට කියලා දෙනවා. හරි? මේකේ මේ ඔක්කොම දේවල් කියලා දෙනවා. එහෙනම් ඔන්න බලන්න පුතේ මේකත් අපි බලමු. මේ තියෙන්නේ 45 පළල රෙද්ද. මේ සායේ උස 25යි. 25 වගේ දෙගුණයක්. කියන්නේ අඟල් 50ක් බලවාටිය දිගේ රෙද්ද මෙහිම මැන්නා. මනපු රෙදි කොටස ඕන්න ඔහම
දෙකට නැමුවා. තාම මේ 45 පළල මොකුත් වෙලා නැහැ. 45 පළල විදිහටම තියෙනවා. රෙද්දේ නැමුනේ මේ බලවාටිය පැත්තෙන් මේ ගත්ත කොටස මෙහෙම දෙකට නැමුවා විතරයි. ඊට පස්සේ මේක අපි සමාන කොටස් 3කට බෙදනවා කෑලි 6ක් නිසා. ඇයි මේ පළු දෙකක්නේ මේ. දැන් මේක මේ පැත්තට නැමුවා. මේ නව පුරේදි කොටස මෙතනින් මේ පැත්තට නැමුවා. ඔන්න සමානව කොටස් අපි ඔන්න උසම නැමුවා. නමලා අපි ටේප් එක තියලා මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට මෙහෙම ටේප් එක තිබ්බහොම තියලා මේකේ හරි මැද හෙව්වා. මේ ටේප් එකේ කෙළවර ගෙනියන්න මෙතනට. ගෙනියන්න. ගෙනියලා ඔහොම තියලා ඔන්න හරි මැද හිටපුවා. හොයලා අපි කොහොමද ඒකේ ගණන් ටික ආවේ? අපිට ආවා ඉනවට මිනුම අපි බෙදුවා 6න් බෙදුවාම කීයද ආවේ? පිළිතුර 4යි. අපි මැහුම් වාසි එකක් එකතු කළා. හරිද? මැහුම් වාසි එකක් එකතු කළා. එහෙනම් මේ බලන්න මේකනේ මේ ඉනවට 24යි කෑලි 6ක් නිසා 6න් බෙදුවා. එතකොට පිළිතුර ආවා 4ක්. මැහුම් වාසි එකක් එකතු කළා. එහෙනම් 5ක් ආවා. දැන් අපි මේ 5 දෙකට බෙදන්නේ පුතේ මේ ඉරෙන් දෙපැත්තට මේ අගය ලකුණු කරන්න ඕන නිසා. එහෙනම් 5 බෙදන්න දෙකට 2/2යි. මේවට මොකුත් මැහුම් වාසි එකතු කරන්නේ නැහැ. මොකද අපි මෙතනින් එකතු කරපු නිසා. හරි? එහෙනම් ටේප් එක තියලා මේ පැත්තට මේ මැද ඉරෙන් මේ පැත්තට 2යි 2/2යි මේ 2/2යි මේ පැත්තට 2/2යි ඔන්න ලකුණු කළා. මෙතනින් මෙහාට 2/2යි මෙහාට 2/2යි ලකුණු කරලා පුතේ අපි මේක වාටිය දක්වා අඳිනවා. වාටිය දක්වා අඳිනවා. මෙන්න මේ ගන්න හැඩ ප්‍රමාණය වැඩි වෙන්න පුතේ මේ ඉරේ හැඩ ප්‍රමාණය වැඩි වෙන්න සායේ පල්ලෙහාට එන ප්ලෙයාඩ් ගතිය වැඩි වෙනවා. මෙහෙට විහිදෙන ප්‍රමාණය වැඩි වෙනකොට ප්ලෙයාඩ් ගතිය වැඩි වෙනවා. මෙතනින් ඉහළට අඟල් භාගයක් යන්න, මෙහෙන් භාගයක් යන්න. හැඩ කරගන්න කපලා දාන්න. හරි? දැන් කපලා දාන්න. හරි? ඔයත් තියෙනවා ක්‍රම රෙදි පිරිමහලා කපන ඔක්කොම තියෙනවා පුතේ ක්‍රම. ඒවත් කියලා දෙනවා ඉදිරියේදී. කැපුවා. හරි? මේ කොටසත් මෙහෙම කැපුවා. හරි? කැපුවා මේක. අයින්. දැන් අපිට එනවා කෑලි 6ක්. ඔන්න බලන්නකෝ. හරිද? දැන් එනවා කෑලි 6ක්. ඔන්න කෑලි 2ක් තියෙනවා. හරිද? පස්සේ අපි මේක නමලා ගත්ත නිසා පුතේ මේ ඔන්න 2යි දෙකක් ඉරුණා. ඔන්න කෑලි ටික ඔන්න දැන් අපිට කෑලි 6ක් කැපිලා ආවා පුතේ. එහෙනම් කෑලි 3ක් ඉස්සරහ පළුවට මෙහෙම එනවා. එහෙනම් අර වගේම මේකේ හොඳ පිටට මේකේ හොඳ පිට මෙහෙම දැම්මා. මේ දිගේ අඟල් භාගෙට මැවුම් වාසි මහගෙන ගියා. හරිද? සාමාන්‍යයෙන් පුතේ අපි ටේලරින් ක්‍රමේදී භාවිතා කරන්නේ අඟල් භාගෙ මැවුම් වාසි. හරි? භාගෙ මැවුම් වාසි භාවිතා කරන්නේ ඔන්න. හරිද? මේ ඔන්න එක මොක්කු කරා. හරි? නැදිද? දැන් මේකේ හොඳ පිටට මේකේ හොඳ පිට මෙහිම දැම්මා. මේක මොක්කු කරා. හරිද? මම ඇතින් මේව කරගෙන යන්න ඉක්මනට පෙන්නන්න ඕන නිසා ඔන්න පුතේ කෑලි 3ක් මොක්කු කරා මේ විදිහට. ඒ වගේම මේ පැත්තත් හරිද? මේ පැත්තත් මේකේ හොඳ පිටට මේකේ හොඳ පිට මෙහෙම දාන්න. දාන්න මේක හොඳ පිට දාලා මැෂින් එකේ තියලා මේක දිගටම අහගෙන යන්න. කෙලින්ම අහන්න. මේ දිගට. හරි? මේව මහලා කියලා දෙනවා පුතේ. හොඳේ මහලා පෙන්නනවා. මැහුවා. හරි? ඊට පස්සේ
දිගෑරියා. හොඳට මේක කාණු විටින් නැතුව හොඳට දිගාරින්න. ඊට පස්සේ මේකේ හොඳ පිටට මේකේ හොඳ පිට මෙහෙම දැම්මා. දාලා මේකත් එහෙම අහගෙන යන්න. හරියා මෙන්න පුතේ මේකෙත් අපි පළු තුන ජොයින් කළා. හරිද? ඊට පස්සේ මේකේ හොඳ පිටට මේ පිටිපස්සේ පළුවේ හොඳ පිටට ඉස්සරහා පළුවේ හොඳ පිට ගෙනල්ලා මෙහෙම දාන්න. දාලා අර වගේම මෙතනින් සිපර් එක අල්ලලා මෙහෙට මහලා ඉවර වෙලා මේ පැත්තත් මහලා අපි ඉන බෑන්ඩ් එකත් අල්ලලා වාටිය මහලා ඉවර කරගන්නවා. එතකොට මේ දේවල් ඔක්කොම කියලා දෙනවා කරගන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ලේසීද නැද්ද? දැන් ඔන්න ඔන්ලයින් අමාරුයි කිව්වා එකෝ කියන්න බලන්න. දැන් මේක තේරුම් ගන්න අපහසුයිද පුතේ? ඊට වඩා දැන් හෙට වෙනකොට රෙකෝඩින් එකක් දෙනවා. ඒ රෙකෝඩින් එකත් ඔයාලට දානවා. එතකොට තවත් ඔයාලට මේක බල බලා පුරුදු වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ පුතේ මේකේ සාය මහන වීඩියෝ එකක් දෙනවා. ක්ලාස් එකෙත් කියලා දෙනවා. එතකොට කොච්චර දේවල් ලැබෙනවද නේ? ඉගෙන ගන්න කොච්චර ලේසිද? නේද? එහෙනම් අදට ඔච්චරයි කරන්නේ. ඔයාලා පුතේ දැන් අන්න අද ෆ්‍රී දවස. අද ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තද වැස්ස නිසාද ගොඩ දෙනෙක් සම්බන්ධ වීම සිග්නල් ගැටලු ඇවිල්ලා අපහසු වුණා. හරිද? නමුත් හැමෝටම මම රෙකෝඩින් එක දෙනවා, PDF දානවා, මේ වීඩියෝස් දෙනවා, ඔක්කොම කරනවා. හරිද පුතේ? එතකොට කෑලි සායට මෙෂර්මන්ට් ගන්න විදිහක් දෙනවා. හරිද? එතකොට මේ ඔක්කොම දෙනවා. නෝට් එකක් දෙනවා. හරිද? එහෙනම් ක්ලාස් එකට දිගටම සම්බන්ධ වෙනවා නම් පුතේ හෙට ඉඳන්ම ඉක්මනින් රුපියල් 3000ක පළවෙනි වාරික මුදල දාලා මට ස්ලිප් එක එවන්න. ඔයාලගේ නම සහ WhatsApp පින්න නම විශේෂයෙන්ම ස්ලිප් එකේ ලියලා මට පර්සනල් හෝ ගෲප් එකට දාන්න පුතේ. ස්ලිප් එක 2025 නිව් මෙම්බර් එකට නෙමෙයි පර්සනල් දැම්මොත් වැඩිය හොඳයි. හරිද? එහෙම ස්ලිප් එක දාන්න. ඒ ස්ලිප් එක දැම්මට පස්සේ ඔයාලා මම 2025 නිව් මෙම්බර් ගෲප් එකට 2025 තුන්වෙනි කණ්ඩායම කාන්තා ඇඳුම් ගෲප් එකට ඇඩ් කරනවා ඔයාලා. එතනින් පස්සේ අපි හැමෝම මුදල් ගෙවපු අය අපි කටයුතු කරගෙන යන්නේ මේ ගෲප් එක හරහා. ඔයාලා දාන එතකොට ප්‍රැක්ටිකල් මම දාන නෝට්ස් ඔක්කොම මම දෙන්නේ ගෲප් එක හරහා. ඒකේ ඉන්නේ මුදල් ගෙවපු අය විතරයි. පුතේ ඉක්මන් කරලා මුදල් ගෙවන්න. 50 දෙනා සම්පූර්ණ වුණාට පස්සේ කවුරුත් ගන්නෙ නෑ. ඒ ගන්න අය ඊගාව දෙවෙනි බැච් එකට තමයි ගන්න. හරිද? කවුරුත් තරහ වෙන්න එපා. මොකද ගොඩ දෙනෙක් දාගෙන කරන්න බෑ පුතේ. ඔයාලට තේරෙනවනේ. මොකද හැමෝම ගැන අවධානය යොමු කරන්න ඕනේ. හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒක නිසා එක බැච් එකකට 50 දෙනයි ගන්නෙ. හරිද? 50 දෙනා සම්පූර්ණ වුණ ගමන් බදවා ගැනීම මේ අවස්ථාවේදී නතර කරනවා. පස්සේ ලබන එකට ජොයින් කරගන්න පුළුවන්. හරි? එහෙනම් 10 වෙනිදා අපේ 9 වෙනිදා තියෙනවා කාන්තා ඇඳුම් ළමා ඇඳුම් සහ පාසල් නිල ඇඳුම් කෝස් එක. සම්පූර්ණ පාඨමාලා ගාස්තු 4900යි. වාරික දෙකකින් ගෙවීම් කරන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනිදා ආරම්භ කරනවා ඉතාම වැදගත් පාඨමාලාව පුතේ සාරි ජැකට් පාඨමාලාව. හරිද? සාරි ජැකට් මෝස්තර 20ක් විතර මේඩප් කැන්ඩියන් එක ක්‍රම දෙකකට කරනවා. සාරියට අඳින යටසාය කියලා දෙනවා. මේ දේවල් එක්ක අත් මෝස්තර කර මෝස්තර සියලු දේවල් කරනවා. සම්පූර්ණ කෝස් ෆී එක 6500ක් විතරයි. හරිද? 6500ක් විතරයි. ඒක නිසා හැකි ඉක්මනින් මුදල් ගෙවලා සම්බන්ධ වෙන්න පුතේ. සම්බන්ධ වෙන අය ඔයාලට 10 ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. 50 දෙනා සම්පූර්ණ වෙලා හිටියොත් බඳවා ගැනීම නතර කරනවා. විශේෂයෙන්ම සාරි ජැකට් එකේදී පුතේ ගොඩ දෙනෙක් දාගෙන කරන්න බෑ. මොකද හැම කෙනෙක්ම සාරි ජැකට් එක ඇඳලා ඒ අඩුපාඩු බලලා ඔක්කොම අපි ඔන්ලයින් හරහා කරනවා. ඒකයි. මෙෂර්මන්ට් චෙක් කරනවා. මේ එතකොට මෙෂර්මන්ට් බ්ලොක් එක චෙක් කරනවා. ඒක ඔක්කොම බලනවා පුතේ. හරි? හරි. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතේ අහන්න? ප්‍රශ්න තියෙනවද අහන්න? නේ හරි. කාටවත් ප්‍රශ්න නැහැ. හරි. මොනවා හරි තියෙනවා නම් පුද්ගලිකව අහන්න පුතේ. කමක් නැහැ. කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න. එහෙනම් අදට ඔච්චරයි. අපි ලබන සතියේ ඉඳන් ඉරිදා
ඉරිදා 8ට ක්ලාස් එක ආරම්භ කරනවා ලබන සතියේ ඉඳලා ඉරිදා 8ට ඔයාලගේ ක්ලාස් එක දිගටම තියෙනවා. ඔයාලට දිගටම ඉරිදාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. අයිබෝවන් ටීචර්. හරි පුතේ බුදු සරණයි.